හැමෝටම අයිබෝවන් අද දවසේදී අපි ප්ලෑන් කරන්නේ ඔටෝමොබයිල් පාඩම. එහෙම නැත්නම් මූලික සංචල තාක්ෂණ වේදික කියන පාඩම වන් ඩේ සෙමින එකක් විදියට. එහෙම නැත්නම් ෆාස්ට් ට්‍රැක් එකක් විදියට පාඩම ආවරණය කරන එක තමයි අද දවසේ අපි ටාගට් එක. එතකොට අපිට ඒක ඉවර වෙන ටයිම් එකක් කියන්න බැරි ඉවරෙන් ටයිම් එකක් කියන්න බැරි වෙයි. නමුත් අපි වැඩේ කරගෙන යමු. පැහැදිලිද? ලස්සනට වැඩේ කරගෙන යමු. එතකොට මම මේ ඕගොල්ලොන්ගේ අමාත්‍යාංශ පොතට අනුව තමයි මේ ෆාස්ට් ට්‍රැක් එක කරගෙන යන්නේ. ඒත් අමාත්‍යාංශ පොතේ තියෙන කරුණුත් එක්ක තමයි මම මේක ඔයාලට ඩිස්කස් කරගෙන යන්නේ. එතකොට මේකෙදි මම ස්පෙෂලි ඕගොල්ලොන්ට ෂෝට් නෝට් එකක් ලියා ගන්න මම නෝට් එකක් දෙන්නේ නැහැ. මම කතා කරන මේන් පොයින්ට් එක ඔයා ෂෝට් නෝට් එකකට ඔයාලට අවශ්‍ය නෝට් එකකට ඔයා ගොනු කරගන්න. පැහැදිලිද? මම කතා කරන මේන් පොයින්ට් එක ඔයාලට අවශ්‍ය නෝට් එකකට ඔයා ගොනු කරගන්න එක සිද්ධ කරගන්න. තේරුණාද? හරි. මුලින්ම අපි අපේ කියන්නේ මේ පාඩම කොතනින් පටන් ගත්තත් අපි මුලින්ම කතා කරන දේ තමයි මෝටර රථයක මූලික පද්ධති සහ කොටස් කියන එක. හරි. මෝටර රථයක මූලික පද්ධති සහ කොටස්. එහෙම මූලික පද්ධති සහ කොටස් කියන එක ගැන කතා කරද්දී මුලින්ම අපි කතා කරන්නේ වාහනයක තියෙන ප්‍රාථමික චාලකය. ප්‍රාථමික චාලකය කියන එක ගොඩක් කට්ටිය එන්ජිම කියලා අර්ථ දක්වනවා. නමුත් ඇත්තටම ප්‍රාථමික චාලකය කියලා කියන්නේ ළමයි සාමාන්‍ය ඉන්ධන වාහනයක නම් එන්ජිම තමයි. හැබැයි විදුලියෙන් ධාවනය වෙන වාහනයක් ගත්තොත් ඒක එන්ජිම වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රාථමික චාලකය කියලා කියන්නේ මෝටර රථයක නම් මෝටර රථයට ජවය සපයන එක. එතකොට දැන් ඒක ඉලෙක්ට්‍රික් වාහනයක නම් මෝටරේ වෙන්න පුළුවන්. හරි. ඉලෙක්ට්‍රික් වාහනයක නම් ඒ චාලක ශක්තිය දෙන්නේ මෝටරයකින්. හැබැයි ඉන්ධන වලින් ධාවනය වෙන වාහනයක් නම් ඒ ශක්තිය දෙන්නේ එන්ජිමක් ආධාරයෙන්. පැහැදිලිද මම කියන එක? එතකොට මෝටර රථයක පළවෙනිම කොටස තමයි මෝටර රථයක මූලික පද්ධති කියලා මම කතා කරන්නම්කෝ. මෝටර රථයක මූලික පද්ධති මෝටර රථයක මූලික පද්ධති ගැන කතා කරනකොට මුලින්ම අපි කතා කරන්නේ ප්‍රාථමික චාලකය. හරි. මෝටර රථයක තියෙන ප්‍රාථමික චාලකය. එතකොට ප්‍රාථමික චාලකය කියන්නේ ඉන්ධන වලින් ධාවනය කරන වාහනයක් නම් එන්ජිම, එහෙම නැත්නම් විදුලියෙන් ධාවනය කරන වාහනයක් නම් මෝටරය. පැහැදිලිද? ප්‍රාථමික චාලකය කියන්නේ විදුලියෙන් ධාවනය කරන වාහනයක් නම් මෝටරය, ඉන්ධන වලින් ධාවනය කරන වාහනයක් නම් එන්ජිම. එතකොට අර රථයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මූලිකම ජවය සපයන උපාංගයට තමයි අපි කියන්නේ ප්‍රාථමික චාලකය කියලා. පැහැදිලිද? රථයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මූලිකම ජවය සපයන කොටසට තමයි අපි කියන්නේ ප්‍රාථමික චාලකය. එතකොට මේ අමාත්‍යාංශ පොතේදී මේක නිර්වචනය කරලා තියෙනවා. මෝටර රථයකට අවශ්‍ය ජවය නිපදවීම සඳහා යොදා ගනු ලබන උපාංගය ප්‍රාථමික චාලකය ලෙස හඳුන්වයි. මෝටර රථයකට අවශ්‍ය ජවය නිපදවීම සඳහා යොදා ගනු ලබන උපාංගය ප්‍රාථමික චාලකය ලෙස හඳුන්වයි කියලා තියෙනවා. ඒකේ පැහැදිලිව කියලා තියෙනවා එන්ජිමක් හෝ මෝටරයක් භාවිත කෙරේ කියලා. හරි. වාහනයක ප්‍රාථමික චාලකයේ විදිහට එන්ජිමක් හෝ මෝටරයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ප්‍රාථමික චාලකය කියන්නේ සරලවම මොකද්ද? මෝටර රථයකට අවශ්‍ය ජවය නිපදවීම සඳහා යොදා ගනු ලබන උපාංගය. හරි. මෝටර රථයකට අවශ්‍ය ජවය නිපදවීම සඳහා යොදා ගනු ලබන උපාංගයට අපි කියනවා ප්‍රාථමික චාලකය කියලා. කියලා කියනවා. පැහැදිලිද? ඊළඟට දෙවෙනියට අපි කතා කරනවා ජව සම්ප්‍රේෂණ පද්ධතිය. ජව සම්ප්‍රේෂණ පද්ධතිය. ජව සම්ප්‍රේෂණ පද්ධතිය. එතකොට ජව සම්ප්‍රේෂණ පද්ධතිය කියන්නේ මොකද්ද? මේ ප්‍රාථමික චාලකයේ හදන චලිතය අපි ගෙනියන්න ඕන අපේ පදවන රෝද දක්වා. ඒක ගෙනියන්න ඕන වේගය සහ වේවර්තය ක්‍රමානුකූලව පාලනය කරගෙන. පැහැදිලිද? වේගය සහ වේවර්තය ක්‍රමානුකූලව පාලනය කරගෙන තමයි අපි මේ ජවය ගෙනියන්න ඕන. අන්න එහෙම ක්‍රමානුකූලව පාලනය කරගෙන
ඒ ගෙනියන පද්ධතියට තමයි අපි කියන්නේ ජව සම්ප්‍රේෂණ පද්ධතිය කියලා. පැහැදිලිද? ක්‍රමානුකූලව පාලනය කරගෙන ගෙන යන පද්ධතිය. එතකොට මේ පද්ධතිය අපි සාමාන්‍ය එන්ජිමක් ගැන කතා කරොත් හරි. සාමාන්‍ය එන්ජිමක් ගැන කතා කරොත් අපිට මේකෙදි කොටස් කීපයක් හම්බ වෙනවා. හරි. මේකෙදි අපිට කොටස් කීපයක් හම්බ වෙනවා. මුලින්ම අපි හිතමු එන්ජිම තියෙනවා අපිට. හරි. මුලින්ම අපිට එන්ජිම තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? ක්ලචය තියෙනවා. හරි ක්ලචය. ඊළඟට අපිට මොකද්ද තියෙන්නේ? ඊළඟට අපිට තියෙනවා ගියර පෙට්ටිය. හරි. ඊළඟට අපිට තියෙනවා ගියර පෙට්ටිය නේද? හරි. ගියර පෙට්ටිය තියෙනවා. ඊළඟට අපිට තියෙනවා අවර පෙතිකඳ. හරි. අවර පෙතිකඳ තියෙනවා. හරි. අවර පෙතිකඳ. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? නිමිය ලොම තියෙනවා. හරි. නිමිය ලොම. ඊට පස්සේ අක්ෂ දඬු තියෙනවා. හරි. අපි මේවට කෙටි අක්ෂ දඬු කියලා කියනවා. අක්ෂ දඬු තියෙනවා. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා රෝද ටික. හරි. ඊට පස්සේ තියෙනවා රෝද ටික. ඕකනේ සම්ප්‍රේෂණ පද්ධතියක ප්‍රධානම කොටස් වෙන්නේ නම්. හරි. සම්ප්‍රේෂණ පද්ධතියක ප්‍රධානම කොටස් වෙන්නේ ඔය ටික. එන්ජිම තියෙනවා, ක්ලචය තියෙනවා, ගියර පෙට්ටිය තියෙනවා, අවර පෙතිකඳ, නිමියලුම, අක්ෂ දඬු සහ පදවන රෝද. දැන් මෙතන ගත්තාම එන්ජිමේ තියෙන චලිතය ඔයාලා දැන් මේ වෙද්දී ඉගෙනගෙන තියෙනවා පිස්ටන් තියෙනවා පිස්ටන් අත තියෙනවා දඟල කඳ තියෙනවා දඟල කඳේ එක කොනකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ මොකද්ද ෆ්ලයි වීල් එක එහෙම නැත්නම් ජවරෝධය. එතකොට මේ ජවරෝධයෙන් ගන්න භ්‍රමණ චලිතය ගියර පෙට්ටියත් එක්ක සංදි විසන්දි කරන්නේ ක්ලච් එකෙන්. එතකොට මේ ක්ලච් එකෙන් ගියර පෙට්ටියත් එක්ක සංදි විසන්දි කරලා ගියර පෙට්ටියට ජවය දුන්නාම ගියර පෙට්ටිය මොකද කරන්නේ? වේගය සහ විවර්තය රේදුරට අවශ්‍ය ප්‍රමාණයට ඒක වෙනස් කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අවර ප්‍රතිකන්දේ ඒ ගියර පෙට්ටිය හදපු ජවය ගෙනියනවා නිමියලොමට. නිමියලොමෙන් මොකද කරන්නේ? භ්‍රමණ චලිතය අංශක වෙනස් අණුකී වෙනස් කරලා සම්ප්‍රේෂණය කරනවා. ඒ වගේම මෙතන වේග අනුපාතයක් ඒ කියන්නේ වේගය අඩු කිරීමක් සිද්ධ කරනවා. ඊට අමතරව වංගෝක ධාවනය කරද්දී රෝධවල භ්‍රමණ අනුපාතයෙන් වෙනස් කරනවා. ඉතින් රෝධ වලින් මොකද කරන්නේ? මේ සම්පූර්ණ පද්ධතිය ඔස්සේන භ්‍රමණ චලිතය අරගෙන රථය ධාවනය කරනවා. ඉතින් ඕක තමයි සම්ප්‍රේෂණ පද්ධතියේ ප්‍රධානම කොටස් වෙන්නේ. එතකොට සම්ප්‍රේෂණ පද්ධතියක මොකද්ද අරමුණ? අරමුණ තමයි ප්‍රාථමික චාලකයේ මගින් නිර්මාණය කරන ලද ජවය ප්‍රමාණිකූලව පදවන රෝධ දක්වා රැගෙන යනවා. පැහැදිලිද? ප්‍රාථමික චාලකයේ විසින් නිර්මාණය කරන ලද ජවය ප්‍රමාණිකූලව පදවන රෝධ දක්වා රැගෙන යාම තමයි එයාගේ අරමුණ වෙන්නේ. පැහැදිලිද? එයාගේ අරමුණ වෙන්නේ අන්න ඒක. එතකොට ඔන්න ඔය කියන කරුණු ටික ඔයාලට මතක තියෙනවා. හරි. ඔය කියන කරුණු ටික ඔයාලට මතක තියෙන්න ඕන. දැන් ওই ටික මම උගන්වලා තියෙන මීට කලින්. හරි. ඔය ටික මතක් වෙනවද සම්ප්‍රේෂණ පද්ධතිය කියනකොට මම මේ පොඩ්ඩක් chat එකක් බලන්න. හරිද? chat එක disable වෙලාද? දැන් chat එක තිබ්බ නේද? කලින් තිබ්බ දැන් නැද්ද? හරි මම ඒක හදන්න කියලා කියන්නම්. ඒක හදන්න කියන්නම්. හරි අපි වැඩේ කරගෙන යන්නේ. හරි වැඩේ කරගෙන යමු. හරි. එතකොට සම්ප්‍රේෂණ පද්ධතියක ප්‍රධානම අරමුණ වෙන්නේ මොකද්ද ළමයි? සම්ප්‍රේෂණ පද්ධතියක ප්‍රධානම අරමුණ වෙන්නේ ප්‍රාථමික චාලකයක නිර්මාණය කරන ලද ජවය ප්‍රමාණිකූලව පදවන රොත් දක්වා රැගෙන යාම. පැහැදිලිද? ප්‍රාථමික චාලකයක නිර්මාණය කරන ලද ජවය ප්‍රමාණිකූලව පදවන රොත් දක්වා රැගෙන යාම තමයි ජව සම්ප්‍රේෂණ පද්ධතියේ අරමුණ වෙන්නේ. පැහැදිලිද? ජව සම්ප්‍රේෂණ පද්ධතියේ අරමුණ වෙන්නේ. හරි. ඊළඟට දැන් මෙතන මේ ඩෙව්ටගේ සෝරි අමාත්‍යාංශ පොතේ දීලා තියෙනවා මෝටර රථයේ ගමන් කරවීම සඳහා ප්‍රාථමික චාලකය මගින් නිපදවන ජවය එළවුම් රෝධ කරා රැගෙන යා යුතුයි. ඒ සඳහා ජව සම්ප්‍රේෂණ පද්ධතිය යොදාගනී කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ අර එන්ජිමේ හදපු ජවය රෝධ දක්වා ගෙනියන්න තමයි මේ ජව සම්ප්‍රේෂණ පද්ධතිය තියෙන්නේ කියන එක පැහැදිලි. පැහැදිලිද? හරි. හරි. අපි එමු ඊළඟ
මාතෘකාවට කමෙන්ට් ඩිසේබල් වෙලා කියලා පෙන්නනවා. කාට හරි ඕන නම් මෙන්න මේක පොඩි දල සටහනක් දාගත්තට කමක් නැහැ. හරි. ඔයාලා මම්මගේ මේ මුලින්ම මේ මූලික පද ෂෝට් නෝට් එක ගන්න ඉපදේ. ෂෝට් නෝට් එක ගන්න. ෂෝට් නෝට් එක ලියද්දි පොයින්ට් ලියන්න. හරි පොයින්ට්. හරි ෂෝට් නෝට් එක ලියන්නේ පොයින්ට් එක. එතකොට මේ පොයින්ට් ටික තමයි ලියා ගන්න ඕන. හරි. පොයින්ට් ටික තමයි ලියා ගන්න ඕන. අර හැල්ලම ඔක්කොම විස්තරය ලියනවා නම් නේද? එන වැඩක් නැහැ නේ. හරි නේද? චැට් කරන්න පුළුවන් නේද? මම ෂේප් එක ඔයාලගේ chat එකත් බලන්න ෂේප් එකේ බලන්න බලාගෙනම ඉන්න බැරි වෙයි අලුත් channel එක sub කරලා තියන්න මම අර ඔයගොල්ලන්ට කිව්වා මේ පරණ channel එකට attack එකක් ආවා ඒකත් එක්ක තමයි අලුත් channel එක build up කරේ එතකොට දැන් මේකෙන් තමයි ඉස්සරහට සම්පූර්ණ වැඩ ටික වෙන්නේ ඒ නිසා අලුත් channel එක subscribe කරලා තියන්න ඉතින් අපි මොකද තමයි මගේ Facebook එකේ ඉවරයි YouTube එකේ ඉවරයි ආයෙ ඔක්කොම වලින්ද පටන් ගන්න තියෙන්නේ හරි ආයෙ ඔක්කොම වලින්ද පටන් ගන්න තියෙන්නේ හරි මම chat එකත් බලමු chat එකත් බලමු ටැබ් එකේ chat එක බලන්න ප්‍රශ්න තිබ්බොත් දාන්න මම උගන්වන අතරතුර shape එකේ ඒ අහන ඒවා කියලා දෙන්න හරි ඒ කියන්නේ මොකක් හරි point එක ඇඩ්වාන්ස් වලට දැනගන්න ඕන වුණොත් මේ මට කියන්න මම ඒකට උගන්වන අතරතුර ඒක shape එක කියලා දෙනවා පැහැදිලිද හරි හරි අපි ඊළඟ පද්ධතියට එමු හරි දැන් මෙතන මේ Java සම්ප්‍රේෂණ පද්ධතිය යටතේ අනුපද්ධති ටිකක් තියෙනවනේ නේ ඒ ටික මම ඕනනම් ලියන්නම්කෝ මෙතන තියෙනවා ප්‍රාථමික චාලක එහෙම නැත්නම් එන්ජිම තියෙනවා එන්ජිම තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා ක්ලච් එක තියෙනවා ක්ලච් එක ක්ලච් එක තියෙනවා ඊට පස්සේ තියෙනවා ගියර පෙට්ටිය තියෙනවා ගියර පෙට්ටිය තියෙනවා ඊට පස්සේ තියෙනවා අවර ප්‍රතිකන්ද හරි අවර ප්‍රතිකන්ද තියෙනවා අවර ප්‍රතිකන්ද ඊට පස්සේ තියෙනවා නිමි එළවුම තියෙනවා නිමි එළවුම නිමි එළවුම තියෙනවා නිමි එළවුම තියෙනවා ඊට පස්සේ අක්ෂ දඬු කෙටි අක්ෂ දඬු කියලා කියනවා කෙටි අක්ෂ දඬු තියෙනවා කෙටි අක්ෂ දඬු කෙටි අක්ෂ දඬු තියෙනවා ඊට පස්සේ තියෙනවා රෝදය පදවන රෝදය පදවන රෝද තියෙනවා හරි පදවන රෝද එතකොට ඔය ටිකනේ තියෙන්නේ එතකොට අපි මේ ටිකේ කාර්යයන් ටික සරලවම මතක් කරගත්තොත් ක්ලචේ ප්‍රධානම අරමුණ වෙන්නේ හරි ක්ලචේ ප්‍රධානම අරමුණ වෙන්නේ එන්ජිම සහ ගියර පෙට්ටිය සංදි විසන්දි කරන එක. ඒ කියන්නේ සම්බන්ධ කරන එකයි විසන්දි කරන. ගියර පෙට්ටියේ අරමුණ වෙන්නේ ක්ලචය හරහා ගියර් එන්ජිමින් ලැබෙන ජවයේ වේගය සහ ව්‍යවර්තය පාලනය කරලා අවර ප්‍රතිකන්දට සපයන එක. අවර ප්‍රතිකන්දේ අරමුණ මොකද්ද? ගියර පෙට්ටියෙන් ලැබෙන ජවය නිමියලුම දක්වා සම්ප්‍රේෂණය කරන එක. නිමියලුමේ කාර්යය මොකද්ද? අංශක අණුවකින් භ්‍රමණ දිශාව වෙනස් කරනවා. භ්‍රමණ වේගය අඩු කරනවා. වංගුවක ධාවනය කරද්දී රෝධවල භ්‍රමණ අනුපාත වෙනස් කරනවා. රෝධවල කාර්යය මොකද්ද? නිමියලුම සාක්ෂි දඬු හරහා ලැබෙන චලිතය අරගෙන රථය ධාවනය කරන එක. ඔය ටික තමයි මේ සම්ප්‍රේෂණ පද්ධතියට අයත් උපාංගවල මූලික අරමුණ වෙන්නේ. පැහැදිලිද? මූලික අරමුණ වෙන්නේ. හරි. එතකොට මේවට පදවන අක්ෂ දඬු කියලා කියනවා, කෙටි අක්ෂ දඬු කියලා කියනවා. අමාත්‍යාංශයේ පොතේ මේකේ තියෙන පදවන අක්ෂ දඬු කියලා මම ඒකේ ඒ විදිහටම ලියන්න. හරි. පදවන අක්ෂ දඬු කියලා තියෙන්නේ. හරි. පදවන අක්ෂ දඬු කියලා. හරි.
එතකොට මේ නිමියලෝම ඇතුලේ හරි නිමියලෝම ඇතුලේ හරි තියෙනවා ගියර් රෝධ කට්ටලයක් හරි එහෙම නැත්නම් අපි කියනවා මේ ඒකට ආන්තර කට්ටලය කියලා හරි ආන්තර කට්ටලය. එතකොට මේ ආන්තර කට්ටලෙන් තමයි රතේ වංගුවක ධාවනී කරද්දී භ්‍රමණානුපාත ටික වෙනස් කිරීම කරන්නේ. පැහැදිලිද? හරි. අපි එමු ඊළඟට එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අනෙකුත් පද්ධතීන් වලට. ඔය chat එක පේන්නේ නැති ළමයි රිෆ්‍රෙෂ් කරන්න ළමයි. chat එක කාට හරි පේන්නේ නැත්නම් රිෆ්‍රෙෂ් කරන්න. එතකොට මේ chat එක පේන්නේ. ළමයි ටික ටිකේ මේ තාම අර ළමයි ඔන්ලයින් ක්ලාස් එකකට එන ටයිම් එකක් නෙමෙයිනේ. නේද? මම 4ට දැම්මට. ඒ නිසා හිමීට අපි හිමීට වැඩි කරගෙන යනවා. අලුත් ළමයි මේ දැන් සම්බන්ධ වෙච්ච ළමයිට කියන්නේ අලුත් channel එක subscribe කරලා තියාගන්න. මට පරණ channel වලට වෙන්න පුළුවන් damage වෙලා තියෙන Facebook කනම් මොනක් YouTube ඒ නිසා අලුත් channel එක sub කරලා තියාගන්න. පරණ channel එක ඊට අනිත් ඉන්නේ. හරි. අපි ඊළඟට කතා කරන්නේ පුතේ එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පද්ධති ගැන. එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පද්ධති. ඇත්තටම අවශ්‍යයි නෙමෙයි අත්‍යවශ්‍යයි. එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පද්ධති. මේවා නැතුව නම් එන්ජිමකට වැඩක් කරන්න බෑ. හරි. මේවා නැතුව එන්ජිමකට වැඩක් කරන්න බෑ. එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පද්ධතිය අපි ගත්තොත් අනිවාර්යෙන්ම අපිට සිසිලන පද්ධතිය ඕල් කරන්නම වෙනවා. ඉතින් පුතේ එතනදී ලිව්වොත් වැරදි ප්‍රත්‍යන එන්ජිම සිසිල් වීමට කියන. හරි. ප්‍රත්‍යන එන්ජිම සිසිල් වීමට නෙමෙයි ඇත්තටම කියන්නේ. ඒක තමයි වෙන්නේ. නමුත් ඒක අර අපේ ලියද්දී ලියන්න ඕන එන්ජිම ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමේ පවත්වා ගැනීම අමතර තාපය ඉවත් කිරීම සඳහා තමයි සිසිලන පද්ධතියක් අවශ්‍ය වෙන්නේ කියලා. පැහැදිලිද? එන්ජිම ප්‍රශස්ත. හරිද? ඒ ප්‍රශස්ත කියන වචනේ අනිවාර්යෙන්ම ඕනේ. පැහැදිලිද? ප්‍රශස්ත කියන වචනේ අනිවාර්යෙන්ම ඕනේ. ඒ වගේම අමතර තාපය. හරි අමතර තාපය තමයි අපි මේ සිසිලන පද්ධතියෙන් අයින් කරන්නේ. පැහැදිලිද? අමතර තාපය අයින් කරන්නේ. එහෙම නැතුව එන්ජිම සම්පූර්ණයෙන්ම සීතල කරන්නේ නැහැ. එන්ජිමක් සම්පූර්ණයෙන්ම සීතල කරොත් එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. හරි. එන්ජිම කාර්යක්ෂමතාවය අඩු වෙනවා. දැන් ඔය ගොඩාක් අයට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශස්ත උෂ්ණත්වය කියන්නේ කියලා. මම ඒකත් මෙහෙම සරලව කියලා දෙන්නම්කො. ප්‍රශස්ත උෂ්ණත්වය කියන්නේ දැන් ඔයා හිතන්න මේ තමයි සිලින්ඩරය කියලා. මේ තමයි සිලින්ඩරය. දැන් මේ සිලින්ඩරයේ ඇතුළේනේ පිස්ටනය තියෙන්නේ. දැන් ඔයා හිතන්න මේ තමයි පිස්ටනය. ඔය තමයි පිස්ටන. ඔහොමකට පිස්ටන අත තියෙනවා. හරි. මම මේ මූලිකව මෙතන අදහස් කරන්නේ මේ මොකද්ද ප්‍රශස්ත උෂ්ණත්වය කියන එක කියලා දෙන්න හදන්නේ. මුතුරු උපසටන ගැන හිතන්න එපා. ඔව් පිස්ටන් එකේ වලුත් තියෙනවා. වලුන සාපේක්ෂව ටික එළියට පැනලා තියෙන සාපේක්ෂ වල ටික එළියට පැනලා තියෙන්නේ. මොකද හිතමු සම්පූර්ණ වලුදයක් තියෙනවා කියලා. හරි. දැන් ළමයි මම මෙතන ඔයාලට මේ ටිකක් විශ්ලේෂණය කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවනේ මෙන්න මෙතන පොඩි ગેප් එකක් තියෙනවා. මෙතන පොඩි ગેප් එකක් තියෙනවා. ඇයි එහෙම ગેප් එකක් තියෙනවා? ඔකටත් කියනවා ප්‍රසාරණ වාසිය කියලා. ඇයි එහෙම ગેප් එකක් තියෙන්නේ? එහෙම ગેප් එකක් තියෙන්නේ ළමයි. අපි දන්නවා මෙහා ටික වෙලාවක් යනකොට රත් වෙනවා. රත් වෙලා මෙන්න මෙහා ප්‍රසාරණය වෙලා මෙයාට ආසන්න වශයෙන් ගෑවි නොගෑවි යන මට්ටමට එනවා. හරි. මෙන්න මෙහා ප්‍රසාරණය වෙලා ගෑවි නොගෑවි යන මට්ටමට එනවා. අන්න ඒ අවස්ථාව තමයි අපි සලකන්නේ ප්‍රශස්ත අවස්ථාව කියලා. මේ අවස්ථාව නෙමෙයි ඇත්තටම. මේ අවස්ථාවකදී ළමයි එන්ජිමක උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන්නේ නැහැ අපිට. හේතුව යම් ප්‍රමාණයකින් මේකෙදි වාතයේ කාන්දු වීමක් එහෙම වෙන්න පුළුවන්. හරි වාතයේ කාන්දු වීමක් එහෙම වෙන්න පුළුවන් සහ සම්පීඩන අනුපාතයේ රේෂියෝ එක හරි අගයක අපිට පවත්ව ගන්න ටිකක් අපහසුයි මේ ප්‍රසාරණ
වාසියක් තියෙන නිසා. හැබැයි එන්ජිම රත් වෙලා ප්‍රශස්ත උෂ්ණත්වයට ආවට පස්සේ මෙතනේ වාතය කාන්දු වෙන්න අවකාශයක් නැහැ. මොකද වලලුත් තියෙනවා, ප්‍රසාරණය වෙලා තියෙනවා. එතකොට අපිට සම්පීඩන අනුපාතයක් නිවැරදිව පවත්වගෙන වාතය කාන්දු වීමකින් තොරව උපරිම ජවයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි කියනවා පිස්ටනයත් සිලින්ඩරයත් අතර ප්‍රසාරණ වාසිය සම්පූර්ණ වෙන උෂ්ණත්වය. හරි. පිස්ටනයත් සිලින්ඩරයත් අතර ප්‍රසාරණ වාසිය සම්පූර්ණ වෙන උෂ්ණත්වයට අපි කියනවා ප්‍රශස්ත උෂ්ණත්වය කියලා. පැහැදිලිද? තේරුණාද? පිස්ටනයත් මෙන්න මේ පිස්ටන් එක මේ සිලින්ඩරයත් අතර මේ ප්‍රසාරණ වාසිය, මේකට අපි කියනවා ප්‍රසාරණ වාසිය. මේ ප්‍රසාරණ වාසිය සම්පූර්ණ වන උෂ්ණත්වයට අපි කියනවා ප්‍රශස්ත උෂ්ණත්වය. ඉතින් ඔය ප්‍රසාරණ වාසිය සම්පූර්ණ වුණාට පස්සේ තවදුරටත් රත් වුණොත් අන්න ඒක ගැටලු සහගතයි. හරි. ඔය ප්‍රසාරණ වාසිය සම්පූර්ණ වුණාට පස්සේ තවදුරටත් ප්‍රසාරණය වුණොත් ඒක ගැටලු සහගතයි. අන්න එහෙම තවදුරටත් ප්‍රසාරණය වෙන එක වළක්වන්න අමතර තාපය අයින් කරන්න තමයි මොන පද්ධතියක් තියෙන්නේ. සිසිලන පද්ධතියක් තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් සිසිලන පද්ධතියක අර්ථකථනය නිවැරදිව ලියනවා. එන්ජිම ප්‍රශස්ත උෂ්ණත්වයේ පවත්වා ගැනීමෙන් අමතර තාපය ඉවත් කිරීම සඳහා සිසිලන පද්ධතියක් යොදාගෙන. පැහැදිලිද? එන්ජිම ප්‍රශස්ත උෂ්ණත්වයේ පවත්වා ගැනීමෙන් අමතර තාපය ඉවත් කිරීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍යයි. අන්න එහෙමයි අපි කියනවා. තේරුණාද? තේරුණාද මං කියන එක? හරි. එන්ජිම ප්‍රශස්ත උෂ්ණත්වයේ පවත්වා ගැනීමෙන් අමතර තාපය ඉවත් කිරීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍යයි. අන්න එහෙමයි අපි කියන්නේ. තාම ගොඩක් ඉවර නෑ. තාම මේ පද්ධති වලටවත් ආවේ නෑ. තාම පටන් ගත්තා විතරයි. මුලින් පද්ධති ටික දීගෙන යන ගමන් ඉන්නේ. හරි. එතකොට ප්‍රසාරණ වාසි සම්පූර්ණ උෂ්ණත්වය තමයි අපි කියන්නේ ප්‍රශස්ත උෂ්ණත්වය කියලා. එහෙනම් සිසිලන පද්ධතියක අරමුණ පොදේ එන්ජිම ප්‍රශස්ත උෂ්ණත්වයේ පවත්වා ගැනීමෙන් අමතර තාපය ඉවත් කිරීම සඳහා සිසිලන පද්ධතියක් යොදා ගන්නවා. හරි. ඊළඟට වාහනයට නැතුවම බැරි පද්ධතියක් තමයි පුතේ. වාහනයට නැතුවටම බැරි පද්ධතියක් තමයි ස්නේහන පද්ධතිය. වාහනයකට නැතුවම බැරි පද්ධතියක් තමයි ස්නේහන පද්ධතිය. වාහනයකට නැතුවම බැරි පද්ධතියක් තමයි ස්නේහන පද්ධතිය. ස්නේහන. මොකද්ද පුතේ ස්නේහනය කියන්නේ? ස්නේහනය කියන්නේ මොකක්ද? ඇමරිකානු මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය. මොකවද? ඇමරිකානු මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය. එහෙම නැත්නම් අපි උත්තර ඔය කියන්නේ මේ Society of Automotive Engineering. ඔන්න ඔයගොල්ලෝ දුෂ්ටාවී තාමානයක් තුළින් මේ ස්නේහක තෙල් යවලා ඒ ස්නේහක තෙල් ගමන් කරන්න ගතවන කාලයක අනුව තමයි ලෝකෙට ඔය ස්නේහක තෙල් ඔයිල් වර්ගීකරණය කරේ. එතකොට මේ ඔයිල් වල ප්‍රධාන අරමුණ තමයි හරි. ඒ ඔයිල් වල ප්‍රධාන අරමුණ තමයි චලනය වෙන කොටස් අතර තියෙන ඝර්ෂණය අවම කරන එක. හරි. එන්ජිමක චලනය වෙන කොටස් අතර තියෙන ඝර්ෂණය අවම කරන එක තමයි ස්නේහන පද්ධතියක ප්‍රධානම අරමුණ. එහෙනම් වාහනයකට අනිවාර්යෙන්ම ස්නේහන පද්ධතියක් ඕනේද නැද්ද? අනිවාර්යෙන් ඕනේ. පුතේ මේ කතා කරන හැම පද්ධතියක්ම තව ටිකකින් ගැඹුරට කතා කරනවා නේ. මේ මුලින් පද්ධති ටික දීගෙන යන්නේ. හරි. ඊළඟට වාහනයට අත්‍යවශ්‍යම පද්ධතියක් තමයි අනිවාර්යයෙන්ම නැතුවම බැරි පද්ධතියක් තමයි කවුද? ජලන පද්ධතිය. හරි. ජලන පද්ධතිය. ජලන පද්ධතිය ගත්තාම පොතේ ආකාර දෙකක් තියෙනවා. එකක් සම්පීඩන ජලන පද්ධතිය, අනිත් එක පොලිඟු ජලන පද්ධතිය. පොලිඟුවක් දීලා දහනයේ ක්‍රියාවලිය සිද්ධ කරනවා නම් ඒවා පොලිඟු ජලන. සම්පීඩන ක්‍රියාවලිය ඔස්සේ ඉන්ධන විදලා දහනය කරනවා නම් ඒවට සම්පීඩන ජලන. එතකොට මේ රථයක් ඇතුලේ ජලන ක්‍රියාවලිය සිද්ධ කරලා ඒ බලය උත්පාදනය කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන පද්ධතිය තමයි අපි කියන්නේ ජලන පද්ධතිය කියලා. පැහැදිලිද? ජලන පද්ධතිය. ඊළඟට වාහනයකට අනිවාර්යයෙන්ම නැතුවම බැරි පද්ධතියක් තමයි මොන පද්ධතියද? අනිවාර්යයෙන්ම නැතුවම බැරි පද්ධතියක්. ඉන්ධන පද්ධතිය. ඉන්ධන නැතුව මුකුත් කරන්න බෑනේ. හරි. ඉන්ධන නැතුව මුකුත් කරන්න බෑ.
එතකොට අපි ප්‍රධාන වශයෙන් මේ විෂය නිර්දේශිත කතා කරනවා පෙට්‍රල් ඩීසල් වායු. හරි, පෙට්‍රල් ඩීසල් වායු තමයි ඉන්ධන විදිහට අපි මේ මෙතනදී සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? මෙතනදී සාකච්ඡා. හරි, එහෙනම් එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පද්ධති ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. පැහැදිලිද? හතරක් තියෙනවා. හරි. එතකොට මේ පද්ධති හතර නැත්තම් එන්ජිමකට වැඩ කරන්නම බෑ. ඕවත් සමහරක් වෙලාවට MCQ වලදී ටච් කරනවා. ඕවත් සමහරක් වෙලාවට MCQ වලදී ටච් කරනවා. මෝටර රථයකට අත්‍යවශ්‍ය පද්ධති මොනවාද? හරි, මෝටර රථයකට අත්‍යවශ්‍ය පද්ධති මොනවද කියලා ටච් කරනවා. ඒ නිසා අර එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පද්ධති කියලා මේ පද්ධති අතර අපිට ස්පෙෂලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මොකද පුතේ දැන් අපිට සස්පෙන්ෂන් සිස්ටම් එකක් කැඩුනට එන්ජිමක් වැඩ කරවන්න පුළුවන්. හැබැයි මෙතනින් එකක් හරි කැඩුනොත් එන්ජිමක් වැඩ කරවන්න බෑ. මෙතනින් එකක් හරි කැඩුනොත් එන්ජිමක් වැඩ කරවන්න බෑ. හරි, ඒ නිසා එහෙනම් එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පද්ධති අතර ලියා ගන්නකො. දැන් ෂෝට් නෝට් එකක් වගේ හදාගන්න. අද ඔටොම්බල් පාඩම ආවරණය කරනවා කියලා ඔයගොල්ලෝගේ ගෲප් වලටත් මේකේ ලින්ක් එක පොඩ්ඩක් ෂෙයා කරන්න. හරි. හරි. හරි නේද? ඊළඟට මෝටර රථයක් සඳහා අවශ්‍ය අනෙක් පද්ධති. මෝටර රථයක් එන්ජිමට නෙමෙයි දෙන්නේ. එන්ජිමට නෙමෙයි දැන්. මෝටර රථයක් සඳහා අවශ්‍ය මෝටර රථයක් සඳහා අවශ්‍ය මෝටර රථයක් සඳහා අවශ්‍ය මෝටර රථයක් සඳහා අවශ්‍ය අනිකුත් පද්ධති මෝටර රථයක් සඳහා අවශ්‍ය අනිකුත් පද්ධති. ඒ කියන්නේ දැන් එන්ජිමට නෙමෙයි වාහනේට අවශ්‍ය අනික් පද්ධති. එන්ජිමට නෙමෙයි දැන් වාහනේට අවශ්‍ය අනික් පද්ධති. වාහනයකට පුතේ අනිවාර්යයෙන්ම ඕන මොනවා පද්ධතියක්ද? රෝධක පද්ධතිය හේවත් තිරිංග පද්ධතියක්. වාහනයකට අනිවාර්යයෙන්ම ඕන. හරි. රෝධක පද්ධතිය. පුතේ රෝධක පද්ධතිය කියන්නේ මොකේටමද? තිරිංග පද්ධතියටම තමයි. රෝධක පද්ධතිය කියන්නේ තිරිංග පද්ධතියටම තමයි. තිරිංග පද්ධතිය තමයි රෝධක පද්ධතිය කියලා කියන්නේ. හරි. තිරිංග පද්ධතිය තමයි රෝධක පද්ධතිය කියලා කියන්නේ. පැහැදිලිද? ඊළඟට වාහනයකට අනිවාර්යෙන්ම ඕන මොනවා පද්ධතියක්ද? විදුලි පද්ධතියක්. හරි. විදුලි පද්ධතියක් ඕන. වාහනයකට අනිවාර්යෙන්ම. මොකද වාහනවා පිස්නා විදුලි පහන් සංඥා පහන් නේද? එතකොට ඒ සියල්ල වැඩ කරන්නේ මේ විදුලි පද්ධතිය. ඊළඟට වාහනයකට අනිවාර්යෙන්ම ඕන රථේ ධාවනය කරද්දී දිශා ගන්නවන්න සුක්කානම් පද්ධතියක් ඕන. අනිවාර්යයෙන් මේකත් ඕන වාහනයකට. සුක්කානම් පද්ධතිය. හොඳට මතක තියාගන්න වාහනේට ඕනේ. එන්ජිමට නෙමෙයි. එන්ජිම සුක්කානම කරනවා කියලා එන්ජිම ස්ටාර්ට් කරන්න ගැටලුවක් නැහැ. හරි. සුක්කානම කියන එක එන්ජිමට බලපෑමක් නැහැ. සුක්කානම බලපන්නේ වාහනේට, රථේට. හරි. ඊළඟට අවලම්බන පද්ධතිය. පුතේ අවලම්බන පද්ධතිය කියන්නේ මොකද්ද? සස්පෙන්ෂන් සිස්ටම් එක. හරි. සස්පෙන්ෂන් සිස්ටම් එක. ඉතින් මේ දැන් මම කතා කරන පද්ධති තමයි අද දවස පුරාම මම සාකච්ඡා කරගෙන යන්නේ. හරි. අවලම්බන පද්ධතිය. ඊළඟට සැකිල්ද. ඉතින් මේවා තමයි පුතේ වාහනයක් සඳහා අවශ්‍ය අනිකුත් පද්ධති. හරි, වාහනයක් සඳහා අවශ්‍ය අනිකුත් පද්ධති තමයි මේ තියෙන්නේ. එහෙනම් නෝට් කරගන්න. මෝටර රථයක් සඳහා අවශ්‍ය අනිකුත් පද්ධති. විභාගමේ නදුන් ඉන්නවා කියලා දැන් ගොඩක් වෙලා තිස්සේ යනවා. මොකද මේ නදුන් හොයන්නේ. හරි. සවුන්ඩ් එකේ ගැටලුවක් නෑ නේද? මේ මගේ උගුරේ ගැටලුවක් නම් තියෙනවා. හරි. වෙන උගුර
පොඩ්ඩක් අවුල ගිහිල්ලා තියෙන්නේ. හරි. හරි වේද? හරි. මෝටර ගතියක් සඳහා අවශ්‍ය අනෙකුත් පද්ධති කියන එක හරි. දැන් අපි කතා කරමු එන්ජිම කියන මාතෘකාවට එන්න. හරි. එන්ජිම. එන්ජිම කියන මාතෘකාවට එන්නකෝ. එන්ජිම කියන්නේ. එතකොට මේ එන්ජිමක් කියන්නේ මොකක්ද? හරි. එන්ජිමක් කියන්නේ මොකක්ද? පළවෙනිම පොයින්ට් එක ඒකනේ. හරි. එන්ජිමක් කියන්නේ මොකක්ද? එන්ජිමක් කියන්නේ ඇත්තටම ළමයි වාහනයක හරි වාහනයක ජවය උත්පාදනය කරන වාහනයක ජවය උත්පාදනය කරන කොටසනි හරි වාහනයක ජවය උත්පාදනය කරන කොටසට තමයි අපි කියන්නේ එන්ජිම කියලා. පැහැදිලිද? එන්ජිම කියන්නේ රථයක ජවය උත්පාදනය කරන කොටස. එතකොට මේ එන්ජින් විවිධ වර්ගීකරණයන්ට ලක් වෙනවා. හරි. එන්ජිම විවිධ වර්ගීකරණයන්ට ලක් වෙනවා. එකක් අපිට මෙයා වර්ග කරන්න පුළුවන්. මෙයාගේ තියෙන හැඩය අනුව. හරි. මෙයාගේ තියෙන හැඩය අනුව අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. හරි. හැඩය අනුව. එතකොට මෙයාගේ පැතලි හැඩේ එන්ජින් තියෙනවා. ඊට පස්සේ තරු හැඩේ එන්ජින් තියෙනවා. ඊට පස්සේ ඉන්ලයින් එන්ජින් එහෙම නැත්නම් එක කෙලින් පිස්ටන් පීටි එන්ජින් තියෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රතිමුඛ එන්ජින් තියෙනවා. ප්‍රතිමුඛ කියන්නේ පැතලි හැඩේම එක ක්‍රමයක්. හරිද? ඒ ඔය විදිහට අපිට එන්ජින් වර්ග කරන්න පුළුවන්. හරි? තරු හැඩ තියෙන එන්ජින් එහෙම නැත්නම් අපි කියනවා හරි එන්ජින් කියලා. ඔය විදිහට අපිට එන්ජින් විවිධ නිර්ණායක මත වර්ගීකරණය කරන්න පුළුවන්. හරි? කියන්නේ අපි ඉන්ධන අණු එන්ජින් වර්ග කරනවා, හැඩය අණුව වර්ග කරනවා, පහර අණුව වර්ග කරනවා, වැල්ව පීටීම් අණුව වර්ග කරනවා. කොහොම එන්ජිම අපි විවිධ ක්‍රම යටතේ වර්ගීකරණය කරනවා තමයි. හරි? වාහනයක ප්‍රධානම එන්ජිමේ ප්‍රධානම කොටස් ටික අපි අඳුනගමු. හරි එන්ජිමේ ප්‍රධානම කොටස් ටික අපි අඳුනගමු. හරි. එන්ජිමක් කියන එකනා ගත්තාම එයාගේ ඇතුලේ තියෙනවා සිලින්ඩරයක්. හරි සිලින්ඩර් එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන් නේ. සිලින්ඩරයක් තියෙනවා. මේ සිලින්ඩරය ඇතුලේ තියෙනවා පිස්ටනය කියලා උපාංගයක්. මෙයාට අපි කියනවා පිස්ටන. හරි. පිස්ටනය කියලා කියනවා. පිස්ටන. එතකොට මේ පිස්ටනය තියෙන මෙන්න මෙයාට අපි කියනවා පිස්ටන අත කියලා. හරි. පිස්ටන අත. පිස්ටන අත තියෙනවා. හරි. ඊට පස්සේ මේ පිස්ටන් අත පිස්ටනයට සම්බන්ධ කරන්න පිස්ටන් ඇණය තියෙනවා. හරි. පිස්ටන් ඇණය තියෙනවා. පිස්ටන් ඇණය තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් සෙව් පහරින් නැත්නම් 4 ස්ට්‍රෝක් එන්ජින් වල පිස්ටන් වලලු වර්ග දෙකක් තියෙනවා. එකක් සම්පීඩන වලලු දෙකක් තියෙනවා. සම්පීඩන වලලු මේ වලලු දාන්න හේතුව තමයි පුතේ මේ පිස්ටනය සහ සිලින්ඩරය අතරින් පහළට වාතය කාන්දු වෙන එක වළක්වන්න. ඊට පස්සේ ඊට අමතරව තව තියෙනවා තෙල් පාලක වලල්ල අපි කියන ඔයිල් රිම් එක කියලා. තෙල් පාලන වලල්ල තියෙනවා. එයාගේ අරමුණ තමයි මේ සිලින්ඩර බිත්තියේ ඔයිල් සීරාවක් පවත්වා ගැනීමෙන් සිලින්ඩර බිත්තියේ ස්නේහන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඊට අමතරව ඉතින් මේකේ තියෙනවා වැල්ස් දෙකක් තියෙනවා. හරි වැල් දෙකක් තියෙනවා මේකේ. චෝෂණ වැල්වේ සහ පිටාර වැල්වේ කියලා මම දැන් ඔයාලට රියල් ටයිප් එන්ජින් සහ ඇනිමේෂන්ස් ටිකක් පෙන්නනවා. එතකොට චෝෂණ වැල්වේ සහ පිටාර වැල්වේ කියලා වැල් දෙකක් තියෙනවා. චෝෂණ ගමන් මාර්ගයේ සහ පිටාර ගමන් මාර්ගයේ කියලා ගමන් මාර්ග දෙකක් තියෙනවා. ඔය තමයි ප්‍රධාන කොටස් ටික. හරි දැන් අපි ওই ටික බලමු. හරි අපි ওই ටික බලමු. එන්ජින් එක. part of engine. හරි අපි දැන් එන්ජින් එක බලමු. ප්‍රධානම කොටස් ටික මොනවද කියලා.
හරි. දැන් එන්ජිම එක තියෙන ප්‍රධානම කොටස් ටික අපි අඳුන ගන්න යන්නේ. හරි. දැන් මම ඔයාලට කතා කරාට වඩා ගොඩාක් කොටස් තියෙනවා. මම ඔයාලට බේසිකලි ප්‍රධාන වශයෙන්ම තියෙන කොටස් ටික කිව්වේ. හරි. අපි මෙතන අතර කරගමු. මුලින්ම එන්ජිමක් බාහිරින් නිරීක්ෂණය කරාට පස්සේ හරි බාහිරින් එන්ජිමක් නිරීක්ෂණය කරාට පස්සේ එන්ජිමක තියෙනවා ප්‍රධාන වශයෙන්ම මෙන්න මෙතන මෙන්න මේ යටින්ම තියෙන කොටසට එහෙම නැත්නම් මේ වෙන් කරලා තියෙන අන්න එයාට අපි කියනවා තෙල් දෙන කියලා. හරි තෙල් දෙන. මොකද්ද මෙයා තෙල් දෙන. එහෙම නැත්නම් අපි යට කියනවා ඔයිල් සම්ප් එක කියලා. මොකද්ද තෙල් දෙන. එහෙම නැත්නම් යට අපි කියනවා ඔයිල් සම්ප් එක. එන්ජිමක මම ඔයාලට කියවනේ අත්‍යවශ්‍ය පද්ධති හතරක් තියෙනවා. සිසිලන පද්ධතිය, ස්නේහන පද්ධතිය, ඉන්ධන පද්ධතිය සහ ජලන පද්ධතිය. එතකොට අර ස්නේහන පද්ධතියේ ස්නේහන ක්‍රියාවලියට අවශ්‍ය ඔයිල් ටික එහෙමත් නැත්නම් ස්නේහක තෙල් ටික ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ ඔයිල් සම්ප් එකේ. එහෙම නැත්නම් තෙල් දෙනේ තමයි ස්නේහන ක්‍රියාවලියට අවශ්‍ය ඔයිල් ටික තියෙන්නේ. ඊළඟට එතකොට එයා තමයි යටින් තියෙන්නේ. එයාව එන්ජින් බඳට සම්බන්ධ කරද්දී ඕරින් එකක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. අර තෙල් කාන්දුවෙන එක වළක්වන්න. එහෙම නැත්නම් ඔයිල් සීල් එකක් කියලා අපිට කියන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන එන්ජින් බඳ. හරි මේ තියෙන එන්ජින් බඳ. එහෙම නැත්නම් අපි යට කියනවා එන්ජින් බ්ලොක් එක කියලා. පැහැදිලිද? මේ තියෙන එන්ජින් බඳ. එහෙම නැත්නම් අපි යට කියනවා එන්ජින් බ්ලොක් එක. එතකොට මේ එන්ජින් බ්ලොක් එකේ තමයි පුතේ සිලින්ඩර පිටවලා තියෙන්නේ. අන්නේ සිලින්ඩර ඇතුලේ තමයි පිස්ටන් පිටවලා තියෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ එන්ජිමේ ඇතුලේ තමයි සිලින්ඩර තියෙන්නේ. ඇත්තටම මේ එන්ජිම මුලින්ම හදලා පස්සේ සිලින්ඩර ගිල්ලවලා තියෙන්නේ. එන්ජිම මුලින්ම හදලා ඒ කියන්නේ කුහර තියලා එන්ජිම හදනවා. ඒ කුහර වලට සිලින්ඩර්ස් ගිල්ලවලා තියෙන්නේ. ඒ සිලින්ඩරේ ඇතුලේ තමයි පිස්ටනේ පිටවලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ එන්ජින් බඳට උඩින් මෙන්න මෙයාට අපි කියනවා ගෑස් කටේ කියලා. හරි. මෙන්න මෙයාට අපි කියනවා ගෑස් කටේ. එයාව දාන්න හේතුව තමයි පුතේ මේ උඩ තියෙන එන්ජින් හිස මේ තියෙන එන්ජින් බඳ මේ හිස සහ බඳ අතරින් වාතය කාන්දු වෙන එක වළක්වන්න තමයි මෙන්න මේ ගෑස් කටේ කියන උපාංගය යොදන්නේ. මොකටද ඒක දාන්නේ? එන්ජින් හිස එන්ජින් බඳ අතරින් වාතය කාන්දු වෙන එක වළක්වන්න තමයි. හරි වාතය කාන්දු වෙන එක වළක්වන්න තමයි ගෑස් කට් එකක් දාන්නේ. පැහැදිලිද? වාතය කාන්දු වෙන එක වළක්වන්න තමයි ගෑස් කට් එකක් දාන්නේ. සර් කී වෙනක ක්ලාස් එක කරනවද? හරි. ක්ලාස් එක ඉවර වෙන වෙලාවක් නම් කියන්න බෑ පුතේ ඈ. ටෙස්ට් මේ ක්ලාස් එක ඉවර වෙන වෙලාවක් කියන්න බෑ. හරි. ඊට පස්සේ දැන් එහෙනම් ඔයාලට ප්‍රධාන කොටස් ටික පැහැදිලි. යට තියෙනවා තෙල් දෙන, මැද්දේ තියෙනවා එන්ජින් බඳ, ගෑස් කටේ තියෙනවා එන්ජින් හිස තියෙනවා. මෙයාට අපි කියනවා ටැපට් කවරේ කියලා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ඉන්ලට් මැනිෆෝල්ඩ් එක තියෙනවා. ඊට පස්සේ එක්සෝස් මැනිෆෝල්ඩ් එක තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා චෝෂණ නල හමුව, පිටාර නල හමුව ඔය විදිහට කොටස් ටිකක් තියෙනවා. ඒවා අපි හිමීට කතා කරමු. හරි. එතකොට මේකට කියනවා ඉන්ලට් මැනිෆෝල්ඩ් එක. එහෙම නැත්නම් චෝෂණ නල හමුව කියලා. ඊට පස්සේ මේකට අපි කියනවා අවුට්ලට් මැනිෆෝල්ඩ් එක. එහෙම නැත්නම් පිටාර නල හමුව කියලා. එතකොට ඒ කියන්නේ අර හැම සිලින්ඩර් එකම දහනය වෙච්ච වාතය ටික එළියට ගෙනියන්නේ මෙන්න මෙයා. හරි. හැම සිලින්ඩර් එකකටම මේ දහන ක්‍රියාවලියට අවශ්‍ය පෙට්‍රල් මිශ්‍රිත වාතය හෝ ඒ වාතය සපයන්නේ මෙන්න මෙයා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට එන්ජින් එක ප්‍රධාන කොටස් තුනයි. ඒ කොටස් තුන තමයි මේ නම් කරලා තියෙන්නේ. ඔයිල් පෑන් එකේවත් සම්ප් එක, එන්ජින් බඳේවත් සිලින්ඩර් බ්ලොක් එක, එන්ජින් හිසේවත් සිලින්ඩර් හෙඩ් එක. පැහැදිලිද? ප්‍රධාන කොටස් තුනයි. එන්ජිමක් බාහිරින් නිරීක්ෂණය කරනකොට ප්‍රධාන කොටස් තුන. පැහැදිලිද? එන්ජිමක් බාහිරින් නිරීක්ෂණය කරනකොට ප්‍රධාන කොටස් තුන. මොනවද කොටස් තුන? සිලින්ඩර් හෙඩ් එක, සිලින්ඩර් බ්ලොක් එක, ඔයිල් පෑන් එක. එහෙම නැත්නම් සම්ප් එක. සිංහලෙන් කිව්වොත් එන්ජින් හිස, එන්ජින් බඳ, තෙල් දෙන. හරි. මෙතන ගෑස් කටේ තියෙනවා. හරි. එතකොට ප්‍රධානම බාහිරින් නිරීක්ෂණය කරද්දී ප්‍රධාන කොටස් තුනයි. එන්ජින් හිස, බඳ සහ තෙල් දෙන. එතකොට හිස සහ බඳ අතරට ගෑස් කටේ යොදනවා. ඇයි ගෑස් කටේ යොදන්නේ?
හිස සහ බඳ අතරින් වාතයේ කාන්දු වෙන එක වළක්වන්න. පැහැදිලිද? හිස සහ බඳ අතරින් වාතයේ කාන්දු වෙන එක වළක්වන්න තමයි ගෑස් කැටයක් යොදන්නේ. හරි. අපි දැන් කොටස් ටිකේ මේටි බලාගෙන යමුකෝ. මේවට මේ ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙනවා. හරි. මේ තියෙන්නේ intake manifold කියලා. හරි. intake manifold එක. ඊට පස්සේ intake manifold එකේ ගෑස් කට් එක. ඒ කියන්නේ පුතේ මේ හැම කොටසක්ම බ්ලොක් එකක් එක්ක හෝ මේ එහෙම නැත්නම් හෙඩ් එකක් එක්ක සම්බන්ධ කරද්දී අනිවාර්යයෙන්ම ඒ හැම තැනකටම පුතේ ගෑස් කට්ස් පාවිච්චි කරනවා. හරි. මෙතන තියෙන ගෑස් කට් එක වෙනයි. මේ ගෑස් කට් වෙනයි. හරි. එතකොට සාමාන්‍යයෙන් මේවා පාවිච්චි කරන්නේ මේ අදාළ සම්බන්ධ වෙන තැන් වලින් වාතය කාන්දු වෙන එක වළක්වන්න. මේ තියෙන්නේ හිස සහ බඳ අතරට යොදන ගෑස් කට්. හරි. මේවාට මෙතන රූපෙ පෙන්නේ හිස සහ බඳ අතරට යොදන ගෑස් කට්. හරි. දැන් අපි එන්ජිම ඇතුළට ආවා. හරි. එන්ජිම ඇතුළට ආවා. එන්ජිම ඇතුළට ආපුවම පුතේ අපිට හම්බ වෙනවා කොටස් කීපයක්. එකක් තමයි මෙන්න මේ කොළ පාටින් පේන එක්කෙනාට අපි කියනවා දඟර කඳ. හරි. කොළ පාටින් පේන එක්කෙනාට අපි කියනවා දඟර කඳ. එහෙම නැත්නම් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කියලා කියනවා. පැහැදිලිද? මේ කොළ පාටින් පේන එක්කෙනාට අපි කියනවා දඟර කඳ. එහෙම නැත්නම් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. මෙයා ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. කහ පාටින් පේන එක්කෙනාට අපි කියනවා කැමි දණ්ඩ. මොකද්ද? කැමි දණ්ඩ. එයාට අපි කියනවා කෑම් ෂාෆ්ට් එක. පැහැදිලිද? කොළ පාටින් පේන එක්කෙනාට අපි කියනවා දඟර කඳ හේවා ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. කහ පාටින් පේන එක්කෙනාට අපි කියනවා කැමි දණ්ඩ හේවා කෑම් ෂාෆ්ට් එක කියලා. මෙයා කෑම් ෂාෆ්ට් එක, මෙයා ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. ක්‍රෑන්ක් ක්‍රෑන්ක් ෂාෆ්ට්. මෙයා කෑම් ෂාෆ්ට්. රතු පාටින් පේන එක්කෙනාට අපි කියනවා ජවරෝධය හේවා ෆ්ලයි වීල් එක කියලා. හරි. රතු පාටින් පේන එක්කෙනාට අපි කියනවා ජවරෝධය හේවා ෆ්ලයි වීල් එක. එතකොට මේ ෆ්ලයි වීල් එක යොදාගෙන තමයි එන්ජින් එකක් ස්ටාර්ට් කරන්න එහෙම උපකාරී වෙන්නේ. හරි. ඊට පස්සේ මේ පැත්තට එනකොට අපිට තියෙනවා පිස්ටනය, පිස්ටන් වලලු, පිස්ටන් නැණය, පිස්ටන් අතර. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ මොනවද ඒවට බෙයාරින් කියලා කියනවා. පළු බෙයාරින් මේ තියෙන්නේ. හරි. පළු බෙයාරින්. එතකොට ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මේකේ තියෙන කොටස් ටික. මේ කොටස් නැවත ඔයාලට සූම් කරලා වෙන වෙනම කතා කරනවා. බය වෙන්න එපා. හරිද? දැන් අපි කතා කරපු පිස්ටන් අත තමයි මේ තියෙන්නේ. හරි. අපි කතා කරපු පිස්ටන් අත තමයි මේ තියෙන්නේ. එතකොට මේ පිස්ටන් අතේ තියෙනවා පුතේ කොන් දෙකක්. හරි. කොන් දෙකක් තියෙනවා. මේකට අපි කියනවා ස්මෝල් එන්ඩ් එක කියලා. මේකට අපි කියනවා බිග් එන්ඩ් එක කියලා. හරි. ස්මෝල් එන්ඩ් එක බිග් එන්ඩ් එක. එහෙම නැත්නම් අපි කියනවා කුඩා කොන සහ මහා කොන කියලා. කුඩා කොන සහ මහා කොන. ස්මෝල් එන්ඩ් එකයි බිග් එන්ඩ් එකයි. ස්මෝල් එන්ඩ් එකයි බිග් එන්ඩ් එකයි. එතකොට මේ ස්මෝල් එන්ඩ් එක කියන එක තියෙන්නේ හරි ස්මෝල් එන්ඩ් එක කියන එක තියෙන්නේ ඒක සම්බන්ධ වෙන්නේ කොහෙටද? පිස්ටනයත් එක්ක. හරි. ස්මෝල් එන්ඩ් එක කියන එක සම්බන්ධ වෙන්නේ කොහෙටද? පිස්ටනයත් එක්ක. බිග් එන්ඩ් එක කොහෙටද සම්බන්ධ වෙන්නේ? එයා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකත් එක්ක. ඒවා පෙන්නනවා තව ටිකකින් පෙන්නනවා ඈ. හරි. මේ තියෙන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. හරි. මේ තියෙන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. පැහැදිලිද? ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. එතකොට මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ තියෙනවා ජර්නල්. හරි. මෙන්න මේවට අපි කියනවා ජර්නල් කියලා. ජර්නල්. එතකොට මේ පිස්ටන් අතේ මහා කොන සම්බන්ධ වෙන ඒවාට අපි කියනවා මහා කොන් ජර්නල්. හරි. පිස්ටන් අතේ මෙන්න මෙයාගේ මහා කොන සම්බන්ධ වෙන තැන් වලට අපි කියනවා මහා කොන් ජර්නල්. මේ බලන්න මේකේ මහා කොන් ජර්නල් කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි. පිස්ටන් අතේ මහා කොන සම්බන්ධ වෙන ජර්නල් 4ක් තියෙනවා මේ. 1යි 2යි 3යි 4යි. එතකොට මේකේ තියෙනවා ප්‍රධාන ජර්නල්. මේ ප්‍රධාන ජර්නල් වලින් තමයි මෙයාව එන්ජින් බඳත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒතර මේ මැද්දේ තියෙන්නේ මේන් ජර්නල් ටික, ප්‍රධාන ජර්නල් ටික. මේ හරි සරල රේඛීය පතයක තියෙන මේ ප්‍රධාන ජර්නල්. හරි. සරල රේඛීය පතයක තියෙන මේ හරි කෙලින් මේම තියෙන ඒ ප්‍රධාන ජර්නල්. මෙන්න මේවට අපි කියනවා මහා කොන් ජර්නල්. මේ 1යි 2යි 3යි 4. පැහැදිලි? 1 2 3 4. මේ මහා කොන් ජර්නල්. ප්‍රධාන ජර්නල් 1 2 3 4 5. ඒ ප්‍රධාන ජර්නල්. එතකොට මෙයාට අපි කියනවා ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. හරි. ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. පැහැදිලිද? ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කියලා අපි කියනවා. එතකොට
හරි අපි ඔන්න යන් ඊළඟ පාඩේට. හරි. දැන් ওই විදිහට ඔයාලට කොටස් ටික ඉමේජ් ඉමේජ් පෙන්නනවා බලා ගන්නකො. හරි. දැන් මේ කතා කරන්නේ එන්ජින් බඳ ගැන. හරි. මේ අපි කතා කරන්නේ එන්ජින් බඳ එන්ජින් බ්ලොක් එක ගැන. මේ තියෙන ඇත්ත වාහනයක එන්ජින් බ්ලොක් එකක්. හරි. ඇත්ත වාහනයක එන්ජින් බ්ලොක් එකක් තමයි මේ තියෙන්නේ. හරි. ඇත්ත වාහනයක එන්ජින් බ්ලොක් එක. එතකොට මේ සිදුරු මොනවද? මෙතන තියෙනවා ඔයිල් ගමන් කරන්න සිදුරු තියෙනවා. ඊට පස්සේ කූලන්ට් එහෙම නැත්නම් සිසිලෙන කාර් එක ගමන් කරන්න සිදුරු තියෙනවා. හරි. මේකට තමයි අපි කියන්නේ සිලින්ඩර් බ්ලොක් එක කියලා. සිලින්ඩර් බ්ලොක් එක. පැහැදිලිද? සිලින්ඩර් බ්ලොක් එක කියලා අපි කියනවා. එතකොට මේ බ්ලොක් විවිධ ඇඩ තියෙනවා ළමයි. බ්ලොක් විවිධ ඇඩ තියෙනවා. හරි බ්ලොක් විවිධ ඇඩ තියෙනවා. බ්ලොක් විවිධ ඇඩ තියෙනවා. හරි. මේ ඔයාලට පේන ඇති පෝලන්ඩ් වින්ටේජ් කියලා තියෙනවා මේ පෝලන්ඩ් ගමන් කරන සිදුරු තියෙනවා. මේ තියෙන්නේ කූලන්ට් පැසේජ් කියලා තියෙන්නේ කූලන්ට් ගමන් කරන තේ. හරි ඊට පස්සේ දැන් ඔයාලට මේ තියෙන්නේ මේකේ මේ ඔයිල් ලයින් එක. හරි ඔයිල් ලයින් එක මේ තියෙන්නේ සම්ප් එක තෙල් දෙන. සම්ප් එකේ තියෙන තෙල් ප්‍රාථමික පෙරහනක් කරා පෙරලා ඔයිල් පොම්ප් එකකින් ද්විතීයික පෙරහනකට දීලා ද්විතීයික පෙරහනෙන් දෙනවා මේ දඟර කඳට කැමි දන්නට සිලින්ඩර බිත්ති වලට මේ තැන් වලට මේ ඔයිල් ලයින් එක දෙනවා. පැහැදිලිද? මේ තියෙන එතකොට මොකද්ද තෙල් දෙනේ තියෙනවා ස්නේහක තෙල්. ස්නේහක තෙල් ටික පෙරලා ගන්නවා මොකෙන්ද? ප්‍රාථමික පෙරහනකින් දැල් පෙරහනකින්. ඒ දැල් පෙරහනෙන් පෙරලා එන ඔයිල් පොම්ප් එකකින් දෙනවා ද්විතීයික පෙරහනට. ද්විතීයික පෙරහනෙන් තවදුරටත් සියුම් විදියට පෙරිලා ඔයිල් ටික යනවා ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට එහෙම නැත්නම් දඟර කඳට කැමි දණ්ඩට සිලින්ඩර බිත්ති වලට පිස්ටන් නත් වලට මේ හැම තැනටම ගිහිල්ලා ඒ චලනය වෙන කොටස් සියල්ල ස්නේහණය වෙනවා. හරි චලනය වෙන කොටස් සියල්ල ස්නේහණය වෙනවා. දැන් මේ පෙන්වන්නේ සිලින්ඩර් හෙඩ් එකක්. එහෙම නැත්නම් එන්ජින් නීසක්. මෙහා සම්බන්ධ වෙන්නේ එන්ජින් බඳට උඩින්. හරි. පැහැදිලිද? මේ තියෙන එන්ජින් බඳ, මේ තියෙන එන්ජින් නීස. ඒකට බඳ සහ හිස අතරින් තමයි කවුරු යොදන්නේද? ගෑස්කට් එක යොදන්නේ. මේ සිලින්ඩර් බ්ලොක්, මෙහා බ්ලොක් එක, මෙහා සිලින්ඩර් හෙඩ් එක. ඒකට බ්ලොක් එකත් හෙඩ් එකත් අතරට තමයි කවුරු දාන්නේද? ගෑස්කට් එක දාන්නේ. හරි. බ්ලොක් එකත් හෙඩ් එකත් අතරට තමයි ගෑස්කට් එක දාන්නේ. පැහැදිලිද? හරි. මේවට කොපිරයිට් වදින්නේ නැද්ද? ගෑස්කට් යනවා කියන්නේ මොකද්ද? හරි ගෑස්කට් යනවා කියලා කියන්නේ පුතේ මෙන්න මේ හිස සහ බඳ අතරින් වාතයේ කාන්දු වෙන්න පටන් ගන්න එක තමයි අපි කියන්නේ ගෑස්කට් යනවා කියලා. එහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි එන්ජින් එකේ ප්‍රමාණවත් තරමට ස්නේහක තෙල් නැති වුණොත්. ගෑස්කට් එක මේ සවුත් වෙන්න පුළුවන්. යනවා කියන්නේ කොහෙවත් යන්නේ නැහැ. අර්ධව ගිය කට්ටිය කියනවා ගෑස්කට් යනවා කියලා. ඇත්තටම ගෑස්කට් යනවා කියලා මේ ගෑස්කට් එකට මාර එකපාර දෙයක් වෙන සිද්ධියක් නෙමෙයි තියෙන්නේ. දැන් කට්ටිය අන ගෑස්කට් එක එකපාර මොකක් හරි වෙනවා. එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම උතන වෙන්නේ. ගෑස්කට් යනවා කියන්නේ මේ එන්ජින් එකේ ප්‍රමාණවත් තරමට ඔයිල් නැති වුණාම එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ අර පිස්ටන් වල ගමනාගමනයට දඟර කඳේ ගමනාගමනට මේ වගේ දේවල් වලට ප්‍රමාණවත් විදියට නැති වුණාම අධික ප්‍රසාරණයකට ලක් වෙනවා. හරි. මේ කොටස් අධික ප්‍රසාරණයකට ලක්. ඒ ප්‍රසාරණයකට ලක් වෙද්දී මෙන්න මේ දෙන්න අතර අවකාශයක් නිර්මාණය වෙන්න පුළුවන්. හිස සහ බඳ අතරින්. ඕක ගොඩක්ම වෙන්නේ ස්නේහික තෙල් වලටත් වඩා එන්ජින් එකේ ප්‍රමාණවත් තරමට ජලය නොතිබුණා. හරි. ජලය නොතිබුණා. ජලය නෙමෙයි කූලන්ට් කියලා කියන්න. මොකද හැම වාහනයකටම ජලය දාන්නේ අලුත් වාහන වලට කූලන්ට් නේ පාවිච්චි කරන්නේ. ඒතර වාහනේ ප්‍රමාණවත් විදියට කූලන්ට් නැති වුණාම මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. කොටස් වල ප්‍රසාරණය වැඩි වෙනවා.
ඒකත් එක්ක මෙන්න මේ හිස සහ බඳ අතරින් අර සීල් වෙලා වගේ තිබ්බේ. හරි සීල් වෙලා වගේ තිබ්බේ. ඒ සීල් වෙලා වගේ තිබ්බේකේ ඒ සීල් බව නැතු වෙනවා. නෑ හිතන්න අර ඔයිල් සීල් එක ඩැමේජ් වෙනවා වගේ අදහස. අන්න ඒ වගේ දෙයක් වෙනවා. ප්‍රසාරණයත් එක්ක මෙතන අවකාශයක් ඇති. එතකොට සම්පීඩන ක්‍රියාවලිය හරියට වෙන්නේ නැහැ. හරි. එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ බොහෝ වෙලාවට එන්ජින් එක ඉර වෙන්න පුළුවන්. හරි එන්ජින් එක ඉර වෙන්න පුළුවන්. සම්පීඩන ක්‍රියාවලිය හරියට වෙන්නේ නැහැ. විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. එතකොට ඔය දෙකෙන් විතරද වෙන්න පුළුවන්. නෑ ඉතින් ඔය දෙකෙන්ම විතරක් නෙමෙයි. කාලයක් යනකොට සවුත් වෙන්න පුළුවන් ඔය කියන්නේ. ඌලඬුත් තිබිලා, ඔයිලුත් තිබිලා ගොඩාක් කල් යනකොට ඉතින් මේක හානි වීම, ඒ කියන්නේ මේ දෙන්න අතරේ හිස සහ බඳ අතරින් වාතය කාන්දු වීමේ අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ගෑස් කට් එකක් එකපාරයි පාවිච්චි කරන්න පුළුවන්. හේතුව මෙයාව අර සීල් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාව මුලින්ම බ්ලොක් එක හොඳට ඒ කියන්නේ ඇත්තටම ගෑස් කට් ගන්නකොට වර්තමානයේ ගොඩක් කට්ටිය සමහරක් වෙලාවට කරන ප්‍රොසෙස් එක වැරදි. සාමාන්‍ය ගෑස් කට් එකක් ගන්නකොට මෙන්න මේ බ්ලොක් එක උඩ හොඳට සර්ෆේස් කරන්න ඕන. හරි හොඳට සර්ෆේස්. මොකද සර්ෆේස් කරනවා කියන්නේ? හොඳට මේක ඩ්‍රයින් කරන්න ඕන. සොමට කරන්න ඕන හරි ලෙවල් එකකට. මොකද දැන් මේක ඇතුලේ ඇත්තටම ගම් තියෙනවා. ඒ ගම් පාරවල් නම් මනම් ඔක්කොම නැති වෙන විදිහට මේක හොඳට සර්ෆේස් කරන්න. ඊට පස්සේ හෙඩ් එකක් සර්ෆේස් කරන්න ඕන. ඒකෙත් ගම් පාරවල් නම් මනම් ඔක්කොම නැති වෙන විදිහට. ඊට පස්සේ අලුත්ම ගෑස් කට් එකක් තියලා ඊට පස්සේ හෙඩ් එක උඩින් තියලා වියවර්ත රේන්ජ් එකකින් එහෙම නැත්නම් ටෝක් රේන්ජ් එකකින් નિયમિત අගයට නතද කරන්න ඕන. හරි ටෝක් රේන්ජ් එකෙන් નિયમિત අගයට නතද කරන්න ඕන. සමහරකට ගෑස් කට් එකක් යන්න පුළුවන් નિયમિત අගයට එන තද නොවුනහම. හරි નિયમિત අගයට එන තද නොවුනහම ගෑස් කට් යන්න පුළුවන්. හරි එහෙම නැත්නම් මේවා හරියට සර්ෆේස් කරන්නේ නැතුව මේක අලුත් ගෑස් කට් එකක් දැම්මොත් ඒත් ආපහු වාතය කාන්දු වෙන්න පුළුවන්. ඔය ගෑස් කට් යනවා කියලා කියන්නේ ඇත්තටම හිස සහ බඳ අතරින් වාතය කාන්දු වෙන ක්‍රියාවලිය. එතකොට ඕක අර හරියට අලුත් එකක් දාද්දි සුද්ධ කරලා එහෙම කරලා හරියට සර්ෆේස් කරලා දැම්මේ නැත්තම් ඒත් ආයේ කාන්දු වෙලා ගෑස් කට් යන්න පුළුවන්. හරි ඉතින් ගෑස් කට් යනවා කියන්නේ හිස සහ බඳ අතරින් වාතය කාන්දු වෙන ක්‍රියාවලියට. හරි ගෑස් කට් එක පුපුරන එක නේද? ගෑස් කට් එකක් පුපුරන එකම නෙමෙයි ළමයි මේ ගෑස් කට් යනවා කියලා කියන්නේ. හරි. පුපුරන්නේ නැතුවත් ගෑස් කට් යන සමහර අවස්ථාවල පුපුරන්න පුළුවන්. නමුත් ඒක ගොඩක් අවස්ථාවල පුපුරන්නේ ගෑස් කට් යනවා කියන්නේ. හරි. ගෑස් කට් යනවා කියලා කියන්නේ ඇත්තටම හිස සහ බඳ අතරේ වාතය කාන්දු වෙන ක්‍රියාවලිය. හරි. දැන් ඇත්තටම කට්ටිය හිතන ගෑස් කට් යනවා කියවම ගෑස් කට් එකට මාර ඩැමේජ් එකක් වෙනවා ඇති නේද? එහෙම නැහැ ඉතින්. ගෑස් කට් එකක් පුපුරන්නම නෑ ගෑස් කට් යනවා කියන්නේ. හරි. එතනදී වෙන්නේ හිස සහ බඳ අතරින් වාතය කාන්දු වීමක් වෙන්නේ. එතකොට ඒක ගෑස් කට් එක පුපුරන්න නැතුවත් වෙන්න පුළුවන්. හරි මාර ප්‍රශ්නයක් තියෙන්නේ සර් මේක එක දවසක් තියන්නකෝ ලයිව් එක විතරයි තියන්නේ හරි ලයිව් එක තියෙනවා පැය 12ක් වගේ කාලයක් ඔව් 12ක් හෝ 10ක් ඒ කියන්නේ සරල කතාව හෙට උදේ වෙනකල් මේක අනිවාර්යෙන්ම තියෙනවා ඊට පස්සේ හෙට උදේට හෝ ප්‍රයිවට් දානවා හරි ලයිව් එකකින් වැඩි ටික කරගන්න පිළිවෙල හරි දැන් එතකොට මේ තියෙන්නේ හිසක් හරි එන්ජින් හිසක් මේ තියෙන්නේ දැන් මේ එන්ජින් හිසක් එන්ජින් බඳට උඩින් ගෑස් කට් එක දාලා තමයි සම්බන්ධ කරන්නේ බලන්නකෝ හරි ඕන් දැන් ගෑස් කට් එක යොදන ක්‍රියාවලිය හරි ගෑස් කට් එක යොදන ක්‍රියාවලිය මම මේ පොඩ්ඩක් ස්මාර්ට් බෝඩ් එකෙන් ඉන්නවට වීඩියෝ පේන්නේ මම එද්දි වල හරියට පේන්නේ හරි මේ දැන් ඔයාලට පෙන්නන්නේ types of cylinder head ඒ කියන්නේ සිලින්ඩර් හෙඩ් විවිධ ආකාර තියෙනවා ළමයි. හරි. සිලින්ඩර් හෙඩ් විවිධ ආකාර තියෙනවා. ලූප් ෆ්ලෝ ටයිප් කියලා එකක් තියෙනවා. ලූප් ෆ්ලෝ ටයිප්. මේවා ඔයාලට නෑ ඇත්තටම. ඔයාලගේ විෂය නිර්දේශයෙන්ම නෑ. හෙඩ් ආකාර. ඕෆ්සෙට් ක්‍රොස් ෆ්ලෝ ටයිප් කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්ලට් එක සහ එක්සෝස් එක දෙපැත්තට තියෙනවා. ඒ කියන්නේ අර තියෙන්නේ අර මෙහෙම ગેප් එකක් වගේ. හරි මෙහෙම ગેප් එකක් වගේ තියෙන. ඊට පස්සේ ඉන්ලයින් ක්‍රොස් ෆ්ලෝ කියන්නේ මෙහෙම දෙපැත්තට තියෙනවා ඉන්ලයින් එකයි එක්සෝස් එකයි දෙපැත්තට. හරි. ඉන්ලයින් ක්‍රොස් ෆ්ලෝ කියන්නේ.
හරි ඒක ඒ තරම් වැදගත් නෑ වලගේ විශ්ය නිර්දේශයේ මේ ආකාර ටික අහලා නැහැ. හරි දැන් මේ තියෙන්නේ එන්ජින් බඳකට ක්‍රෑන්ක් ෂාෆ්ට් එක සම්බන්ධ කරන විදිය. එහෙම සම්බන්ධ කරනකොට මේන් ජර්නල් වලට එහෙම නැත්නම් ප්‍රධාන ජර්නල් වලට පළු බෙයාරින් යොදලා තමයි සම්බන්ධ කරන්නේ එන්ජින් බඳට. ඒවත් අපි සම්බන්ධ කරන්නේ බියවර්ත රෙන්චියෙන්. මොකද ටෝක් රෙන්ච් එක නැතුව අපි සම්බන්ධ කරන ඇනය වල බියවර්තය වෙනස් වුණොත් මෙයා හරි විදියට කරකෙන්නේ නැහැ, හිර වෙනවා. හරි මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක හිර වෙනවා. ඒතකොට මේ පළු බෙයාරින් හරහා එන්ජින් බඳට සම්බන්ධ කරන්න ඕන ටෝක් රෙන්ච් එකක් ආධාරයෙන් තමයි ඇන තද කරද්දී ඇනවල බියවර්තය අපි මැනගන්නේ. හරි මේවට නැවත පේන එන්ජින් බඳක්. සාමාන්‍ය එන්ජින් බඳවල නිර්මාණය කරලා තියෙන්නේ චීනච්චට්ටි කියන ලෝහයෙන්. හේතුව චීනච්චට්ටි කියන ලෝහය කාබන් තියෙන ඒ වගේම අධික ශක්තිමත් භාවයක් තියෙන ලෝහයක් සහ වාත්තු කරන්න පුළුවන් ලෝහයක්. ඒ කියන්නේ අච්චුවකට දාලා උණු කරලා අච්චුවකට දාලා ඒ අච්චුවේ හැඩය දෙන්න පුළුවන් ලෝහයක් තමයි චීනච්චට්ටි කියන්නේ. ඉතින් චීනච්චට්ටි කියන ලෝහයෙන් තමයි හදලා තියෙන්නේ එන්ජින් බඳ. ඊළඟට ඔයිල් පෑන් එකේවත් ඔයිල් සම්ප් එක. ඔයිල් සම්ප් එක හදලා තියෙනවා ඇලුමිනියම් ලෝහයෙන්, තහඩු වලින් සහ ප්ලාස්ටික් වලින් විවිධ ආකාර වලින් මේ ඔයිල් සම්ප් හදලා තියෙනවා. එතකොට මේ ඔයිල් සම්ප් එකේ තමයි ස්නේහක තෙල් ගබඩා කිරීම සිද්ධ වෙන්නේ. හරි ස්නේහක තෙල් ගබඩා කිරීම සිද්ධ වෙන්නේ ඒකේ. එතකොට සම්ප් එකේ පහලින් ඇණයක් තියෙනවා. ඒ ඇණේ ආධාරයෙන් අපිට අර නිශ්චිත කාලයකට අනුව මේකේ තියෙන ඔයිල් ටික ඉවත් කරලා අලුත් ඔයිල් යෙදීමේ කියාවක් තියෙනවා. හරි මේකේ තියෙන ඔයිල් ටික ඉවත් කරලා අලුත් ඔයිල් යෙදීමේ කියාවක් තියෙනවා. හරි මේ තියෙන අර මං කියපු මැනුෆෝල්ඩ්ස් ටික හරි මැනුෆෝල්ඩ්ස් ආකාර දෙකක් තියෙනවා ඉන්ලට් මැනුෆෝල්ඩ් එකයි එක්සෝස් මැනුෆෝල්ඩ් එකයි ඉන්ලට් මැනුෆෝල්ඩ් එක කියලා කියන්නේ සිලින්ඩර වලට අවශ්‍ය වාතය හෝ පෙට්‍රල් මිශ්‍රිත වාතය එන නල හමුවට එක්සෝස් මැනුෆෝල්ඩ් එක කියලා කියන්නේ සිලින්ඩර් වලින් ඉවත් වෙන වාතය යන නල හමුවට. ඒතර මේ තියෙන ගෑස් කට් එක මේ තියෙන ගෑස් කට් එක මේ ගෑස් කට් එක තමයි යොදන්නේ එන්ජින් හිස සහ බඳ අතරට හිස සහ බඳ අතරට යොදන්නේ ගෑස් කට් එක. අපි යමු වෙන වීඩියෝ එකට අපිට ආනෙන් මෙතන තියෙනවා. අපේ මූලික සිද්ධාන්තය කතා කරන්න. හරි මේ තියෙන පිස්ටන් එක. පිස්ටන් එකේ පොතේ ඇලි තුනක් තියෙනවා. උඩින්ම තියෙනවා සම්පීඩන වල යොදන ඇලි දෙක. ඊට පස්සේ තියෙනවා තෙල් පාලන වලල් යොදන එළිය. එතකොට මේ ඇලි වලට අපි මුලින්ම තෙල් පාලක වලල් යොදලා ඊට පස්සේ සම්පීඩන වලු දෙකක් යොදනවා. සම්පීඩන වලු යෙදීමේ අරමුණ තමයි පුතේ සිලින්ඩරයත් පිස්ටනයත් අතරින් වාතය කාන්දු වෙන එක වළක්වන්න. හරි සිලින්ඩරයත් පිස්ටනයත් අතරින් වාතය කාන්දු වෙන එක වළක්වන්න තමයි අපි වලලු යොදන්නේ. තෙල් පාලක වලල් යොදන්නේ පිස්ටනය සහ සිලින්ඩර බිත්තිය අතරින් ඔයිල් කාන්දු වෙන එක වළක්ව ගන්න. පැහැදිලි? තෙල් පාලක වලල් යොදන්නේ සිලින්ඩරය සහ පිස්ටනය අතරින් ඔයිල් මේ කාන්දු වෙන එක වළක්ව ගන්න තමයි අපි තෙල් පාලක වලල්ලක් යොදන්නේ. පැහැදිලිද? හරි. පැහැදිලි නේද? මෙයාට පේනවා කම්ප්‍රෙෂර් රින්ග්ස් සහ ඔයිල් රින්ග්ස් කියලා නම් කරනවා. හරි. දැන් අපි කතා කරන්නේ කනෙක්ටින් රොඩ්. එහෙම නැත්නම් පිස්ටන් රොඩ්. පිස්ටන් අත කියලා අපි කියනවා. හරි. ඔයාලට පේනවා මේ තියෙන්නේ පිස්ටන් එක මේ පිස්ටන් අත මේ දඟර කඳ. ඒතර දඟර කඳේ මහා කොන් ජර්නල් වලට තමයි පිස්ටන් අතේ මහා කොන සම්බන්ධ වෙන්නේ. මම කියවනේ පිස්ටන් අතේ කොන් දෙකක් තියෙනවා කියලා. එක කොනක් කුඩා කොන අනිත් කොන මහා කොන. කුඩා කොන සම්බන්ධ වෙනවා පිස්ටනේට. මහා කොන සම්බන්ධ වෙනවා දඟර කඳට. පැහැදිලිද? කුඩා කොන සම්බන්ධ වෙනවා පිස්ටනේට. මහා කොන සම්බන්ධ වෙනවා පිස්ටන් අතට. එතකොට මේ මහා කොන පිස්ටන් අතට මහා කොන දඟර කඳට සම්බන්ධ වෙන්නේ පළු බෙයාරින් හරහා. හරි. මහා කොන දඟර කඳට සම්බන්ධ වෙන්නේ පළු බෙයාරින් හරහා. කුඩා කොන පිස්ටනයට සම්බන්ධ වෙන්නේ පිස්ටන් ඇණේවත් ගජන් පින් එක හරහා. හරි. කුඩා කොන මේ පිස්ටන් අතේ කුඩා කොන පිස්ටනයට සම්බන්ධ වෙන්නේ පිස්ටන් ඇණේවත් ගජන් පින් එක. මහා කොන
මේ කනෙක්ටින් රොඩ් එකේ නැත්නම් පිස්ටන් අතේ මහා කොන දඟර කඳේ මහා කොන් ජර්නල් වලට සම්බන්ධ වෙන්නේ පළු බෙයාරින් කරා. හරි පළු බෙයාරින් කරා. දැන් ඔයාලට පේනවා මේ මෙතන මහා කොන් ජර්නල්. මෙතන මහා කොන් ජර්නල්. මෙතන මහා කොන් ජර්නල්. මෙතන මහා කොන් ජර්නල්. මේ තියෙන ප්‍රධාන ජර්නල් අර එන්ජින් බදර සම්බන්ධයි. එතකොට මේ මහා කොන් ජර්නල් වලට තමයි සම්බන්ධ වෙන්නේ පිස්ටන් අතේ මහා කොන. හරි පිස්ටන් අතේ මහා කොන සම්බන්ධ වෙන්නේ මහා කොන් ජර්නල් වලට. වෙනවනේ දැන් ඔය විදිහට අර පිස්ටන් එකක තියෙන අණුවටුම් චලිතය දඟර කඳට සම්ප්‍රේෂණය කරන්නේ කනෙක්ටින් රොඩ් එකේම නැත්නම් පිස්ටන් අත. මෙන්න මෙයා. මෙයා තමයි කුඩා කොන. මෙයා තමයි මහා කොන. ස්මෝල් එන්ඩ් එකයි බිග් එන්ඩ් එක. හරි. වෙනවනේ ස්මෝල් එන්ඩ් මෙයාත් කියනවා බිග් එන්ඩ් කියලා. එතකොට ස්මෝල් එන්ඩ් එකට පිස්ටන් එක සම්බන්ධ වෙන්නේ අර පිස්ටන් නෙමෙයි. හරි. මේ තියෙන බිග් එන්ඩ් එක. බිග් එන්ඩ් එක සම්බන්ධ වෙන්නේ පළු බෙයාරින් කරා දඟර කඳට. මේ බයික් එකක. හරි මේ බයික් එක. එතකොට බිග් එන්ඩ් එක සම්බන්ධ වෙන්නේ දඟර කඳේ මහා කොන් ජර්නල් එක. දැන් මේවට පේනවා පිස්ටන් එකකට පිස්ටන් නැණයක් සහ පිස්ටන් අතක් සම්බන්ධ වෙන විදිය. මෙතෙන්ට අපි යොදා ගන්නවා මොදු අගුලක්. හරි මෙයාට තමයි අපි කියන්නේ ගජන් පින් එකේවත් පිස්ටන් නැණේ කියලා. හරි ගජන් පින් එකේවත් පිස්ටන් නැණේ. හරි දැන් ඔයාලට පේනවා මේ තියෙන එන්ජින් එක මූලික වශයෙන්ම ප්‍රධාන කොටස් ටික. හරි අපි මේක කතා කරමු. දඟර කඳක් තියෙනවා. ඊට පස්සේ පිස්ටන් අත තියෙනවා. පිස්ටනය තියෙනවා. පිස්ටන් වල වල වර්ග දෙක තියෙනවා. දඟර කඳේ එක කොනකට සම්බන්ධ වෙලා තියෙනවා ෆ්ලයි වීල් එකේවත් ජව රෝධය. අනෙක් කොනකට සම්බන්ධ වෙනවා මොහොර්තන රෝධයවත් ටයිමින් වීල් එක. පැහැදිලිද? දඟර කඳේ එක කොනකට ෆ්ලයි වීල් එක සම්බන්ධ වෙලා තියෙනවා ජව රෝධය. අනෙක් කොනකට සම්බන්ධ වෙලා තියෙනවා මොහොර්තන රෝධයවත් ටයිමින් වීල් එක. උඩ තියෙනවා කැමි දඬු දෙකක් තියෙනවා. කැමි දඬු දෙකක්. කැමි දඬු වලින් තමයි මේ වැල්ව ක්‍රියා කරන්නේ. එතකොට වැල් වර්ග දෙකයි. චෝෂණ වැල්ව සහ පිටාර වැල්ව. එතකොට මේ කැමි දඬු වල තියෙනවා ඒ වගේ මොහොර්තන රෝධ තියෙනවා ටයිමින් වීල්. ඒ කැමි දඬු වල මොහොර්තන රෝධයි දඟර කඳේ මොහොර්තන රෝධයයි අපි ටයිමින් චේන් එකකින් එහෙම නැත්නම් මොහොර්තන පටියකින් සම්බන්ධ කරනවා. මොහොර්තන පටියක් වෙන්න පුළුවන්. මොහොර්තන දම්වැලක් වෙන්න පුළුවන්. මොහොර්තන ගියර රෝධ වෙන්න පුළුවන්. සමහරක් වාහනවල මේ දඟර කඳේ ටයිමින් වීල් සම්බන්ධ වෙන්නේ කැමි දඬේ ටයිමින් වීල් එක ගියර් වීල් සිස්ටම් එකකින්. සමහරක් වාහනවල දඟර කඳේ ටයිමින් වීල් සහ කැමි දණ්ඩේ ටයිමින් වීල් සම්බන්ධ වෙන්නේ පටියකින්. සමහරක් වාහනවල දඟර කඳේ ටයිමින් වීල් සහ කැමි දණ්ඩේ ටයිමින් වීල් සම්බන්ධ වෙන්නේ දම්වැලකින්. එහෙනම් දඟර කඳේ ටයිමින් වීල් එහෙම නැත්නම් මොහොර්තන රෝධයි කැමි දඬු වල මොහොර්තන රෝධයි අපිට ප්‍රධාන වශයෙන් සම්බන්ධ කරන්න ක්‍රම තුනක් තියෙනවා. දම්වැලක් මගින්, පටියක් මගින් සහ ගියර් රෝධ මගින්. හරි දම්වැලක් මගින්, පටියක් මගින් සහ ගියර් රෝධ මගින්. එතකොට මේ කැමි දඬු දෙකෙන් තමයි කැමි දඬු දෙකක් තියෙන්නත් පුළුවන් එකක් තියෙන්නත් පුළුවන්. ඒක එන්ජින් ටයිප් එකක් වෙනස් වෙනවා. එතකොට මේ කැමි දඬු වලින් පුළුවන් අපිට වෑල්ව ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න. ඒ කියන්නේ වෑල් පහළට තෙරපලා වෑල් විවෘත කරන ක්‍රියාවලිය, නැවත වෑල් ඉහළට ඔසවා ගන්න ක්‍රියාවලිය, ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මෙන්න මේ කැමි දඬු මගින්. සමහරක් එන්ජින් වල තනි කැමි දණ්ඩකින් චෝෂණ වෑල්වයයි පිටාර වෑල්වයයි දෙකම ක්‍රියාත්මක කරනවා. සමහරක් වාහනවල චෝෂණ වෑල්ව ක්‍රියා කරන්න එක කැමි දණ්ඩකුත් පිටාර වෑල්ව ක්‍රියාත්මක කරන්න තව කැමි දණ්ඩකුත් ක්‍රියාත්මක වෙනවා. ඒක එන්ජින් එකත් එක්ක වෙනස් වෙනවා. මැනුෆැක්චර් නිෂ්පාදකයත් එක්ක වෙනස් වෙනවා. හරි. එතකොට ඔය විදිහට එන්ජින් එකක් ඇතුලේ තියෙන කොටස් ටික වල පැහැදිලිව හඳුනගත්තා. පිස්ටන් තියෙනවා. පිස්ටන් වල වලලු, පිස්ටන් අත, දඟර කඳ, ජව රෝධය, ටයිමින් වීල් එක, ටයිමින් චේන්, කැමි දඬු සහ වැල්ව. හරි. ඔය තමයි ප්‍රධාන වශයෙන් එන්ජින් එක තියෙන කොටස් ටික. දැන් මේ තියෙන කෑම් ෂාෆ්ට් එක. කැමි දණ්ඩක්. ඒතර කැමි දණ්ඩේ වැල්ව ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්නේ මෙන්න මේ කියන මෙකනිසම් එක. මේවට අපි කියනවා කෑම් කියලා. කෑම් ලෝබ් කියලා කියනවා මේ. අපිට පේනවද? අන්නේ කෑම් ලෝබ් එක කැරකෙනකොට තමයි මේ කෑම් ලෝබ් කැරකෙනකොට තමයි වැල්ව ඇරෙන නැහිම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.
හරි. ඒ කෑම් ලොක් කැරගෙනකොට තමයි මේ තියෙන කෑම් ලොක් එහෙම නැත්නම් කැමියෙක් කියලා අපි කියනවා. මේ කැමි කියලා අපි කියනවා. සිංහලෙන් කියනවා විශේෂිත විකේන්ද්‍ර කියලා කියනවා. ඒ කැමි කැරගෙනකොට තමයි අර වැල්ව අරගෙන එන යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. මම කියුවේ මේ අර ටයිමින් කතන්දරේ හරි type of camshaft drive mechanism කියලා කියන්නේ. හරි ඒ කියන්නේ කැමි දණ්ඩ චලනය කරන්න මෙකැනිසම් තුනක් තියෙනවා. එකක් ටයිමින් වීල් ටයිමින් ජියර් වීල් භාවිතයෙන් පුළුවන්. ටයිමින් චේන් එකක් දම්වැලක් භාවිතයෙන් පුළුවන්. ටයිමින් බෙල්ට් එකක් පටියක් භාවිතයෙන් පුළුවන්. හරි මම කියපු යාන්ත්‍රණ තුන. පැහැදිලිද? ෆ්ලයි වීල් එක අවසානින් වාට පෙන්නන්නේ. ඒ කියන්නේ ජවරෝධය. මේ ජවරෝධය තමයි එන්ජිම පණ ගන්නවන්න මේ දැති රෝධ පිටවල ස්ටාර්ටර් මෝටරෙත් එක්ක සෙට් වෙන්නේ. ඊට අමතරව මෙයා තමයි ක්ලචේ හරහා ජවයේ සම්ප්‍රේෂණ ක්‍රියාවලියටත් උපකාරී වෙන්නේ. පැහැදිලිද? ක්ලචේ හරහා ජවයේ සම්ප්‍රේෂණ ක්‍රියාවලියට උපකාරී වෙන්නේ මෙයාම තමයි. හරි එහෙනම් අපි එන්ජිමක තියෙන ප්‍රධානම කොටස් ටික අඳුනගත්තා. හරි එන්ජිමක තියෙන ප්‍රධානම කොටස් ටික අපි අඳුනගත්තා. දැන් මම එන්ජිමක ක්‍රියාකාරීත්වය වල පෙන්නන්නම්. හරි එන්ජිම ක්‍රියාකාරීත්වය මම වල පෙන්නන්නම්. බලාගන්න එන්ජිම ක්‍රියාකාරීත්වය වෙන විදිහ. දැන් මම චුට්ටා වේගෙන් කරනවා ළම මේ උගන්වපු පාඩමක් රිපීට් කරන නිසා. හරි දැන් මේ නැවතත් ඔයාලට කොටස් ටික පෙන්නනවා. හරි එතකොට පැහැදිලි එන්ජිමක් ඇතුලේ පිස්ටන් නිශ්චිත ලක්ෂ දෙකක් අතර ඉහළ පහළ චලිතයක් තමයි තියෙන්නේ. කියන්නේ පිස්ටන් වල තියෙන්නේ අණුවැටුම් චලිතයක්. හරි පිස්ටන් වල තියෙන්නේ අණුවැටුම් චලිතයක්. දැන් මෙතනදී අර නැවත ඔයාලට පේනවා ෆ්ලයි වීල් එක ජවරෝධය ස්ටාර්ටර් මෝටරේ මැනුවෝල්ට් එක ඊට පස්සේ ඉන්ටේක් මැනුවෝල්ට් එක මේ පැත්තේ තියෙන ඊට පස්සේ කැමි දඬු ඊට පස්සේ වැල්ව තියෙනවා මෙතන මේ වැල්ව තියෙනවා ඊට පස්සේ ගෑස් කට් එක පිස්ටන් කනෙක්ටින් රොඩ් එකේවත් පිස්ටන් නැත දඟර කඳ ඔයිල් පෑන් එක ඒ කොටස් ටික මෙතනින් නම් කරලා තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් උගන්වගෙන යන අතරතුර chat එකට දාන්න මම මේ chat එක බලන්න. හරි මෙතන නැවත වඩා ආයි පිස්ටන් එක පෙන්නලා තියෙනවා. හරි නැවත පිස්ටන් එක පෙන්නලා තියෙනවා. පේනවනේ පිස්ටන් එක කියන්නේ එන්ජිමක් ඇතුලේ ක්‍රියාවලිය යන විදිය. දඟර කඳේ චලිතය කැමි දණ්ඩට දීලා තමයි වැල්ව ක්‍රියාකාරීත්වය පවත්වගන්නේ. එතකොට කැමි දණ්ඩෙන් තමයි චෝෂණ වැල්ව සහ පිටාර වැල්ව ඒ අරින වාහනයේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. පැහැදිලිද? එතකොට මේ පේනවා ඇති පිස්ටන් එක top dead center සහ bottom dead center. එහෙම නැත්නම් ADC සහ BDC. එහෙමත් නැත්නම් ඉහළ මුදුන් සීමාව සහ පහළ මුදුන් සීමාව අතර පිස්ටනේ චලනය වෙනවා. හරි. ඉහළ මුදුන් සීමාව සහ පහළ මුදුන් සීමාව අතර පිස්ටනේ චලනය වෙනවා. පිස්ටනේ චලනය වෙනවා. මෙතන ඊට පස්සේ වැල් දෙක තියෙනවා. මේ පිස්ටන් අත ඊට පස්සේ මෙතන තියෙන්නේ මහා කොන්ජර්නලය. හරි මේවට අපි කියනවා කවුන්ටර් වේට් කියලා. බැලන්ස් වීල් කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ දඟර කඳේ බැලන්සින් එක පවත්ව ගන්න තමයි ඒවා තියලා තියෙන්නේ. එතකොට අර පිස්ටනේ තියෙන අණුවැටුම් චලිතය දඟර කඳට සම්ප්‍රේෂණය කරන්නේ පිස්ටන් අතින්. හරි. පිස්ටනේ තියෙන අණුවැටුම් චලිතය දඟර කඳට සම්ප්‍රේෂණය කරන්නේ පිස්ටන් අතින්. දඟර කඳින් තමයි පිස්ටනේ අණුවැටුම් චලිතය භ්‍රමණ චලිතයක් බවට පත් කරන්නේ. හරි. දඟර කඳින් තමයි පිස්ටනේ අණුවැටුම් චලිතය භ්‍රමණ චලිතයක් බවට පත් කරන්නේ. පැහැදිලි. ඉතින් එන්ජින් එක ගැන ඔයාලට එන්ජිමක තියෙන ප්‍රධානම කොටස් ටික ගැන ඔයාලට මම හිතනවා මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියනවා. හරි. දැන් පොඩි කැල්කියුලේෂන් පාර්ට් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් කතා කරමු අපි. ඒ තමයි එන්ජින් එකක තියෙන සම්පීඩන අනුපාතය ගැන. හරි.
සම්පීඩන අනුපාතය ගැන කියලා දෙන්න කලින් මම අඳින්නම් පොඩි රූපසටහන. මේ සම්පීඩන අනුපාතය කියන එකෙන් ගණන් පාස් පේපර් වලක් තියෙනවා. වාර විභාගයටත් බොහෝ දුරට එන්න ඉඩ තියෙනවා 27 ළමයින්ගේ. මම දන්නේ මේ මට්ටමට හයිද කොහොම හයිද කියලා. මම හිතනවා එන්න අවකාශයක් තියෙනවා කියලා. 26 අයට ආපු පේපරේ දිහා බලපුවාම ඉතා පැහැදිලිව තිබ්බ දෙයක් තමයි යාලට ලියන්න පුළුවන් බහුතරයක් ප්‍රශ්න වලට එකම ප්‍රශ්නේ යාලට තිබ්බේ 26 ළමයින්ට ඒ තමයි කාල කළමනාකරණය කියන්නේ ටයිම් එක මදි ලියන්න පේපරේ. හරි. පේපරේ ලියන්න ප්‍රමාණවත් කාලයක් ඒගොල්ලන්ට නැහැ තිබුණේ. එන්නේ ටයිම් මැනේජ් කරගන්න ඒගොල්ලන්ට ගොඩක් අපහසු වුණා. හරි. ඒක තමයි ඒගොල්ලන්ට තිබ්බ ප්‍රධානම ගැටලුව උනේ. හරි. යාලට තිබ්බ ප්‍රධානම ගැටලුව උනේ ටයිම් මැනේජ් කරගන්න එක. පැහැදිලිද? හරි. දැන් පිස්ටන් එකක් චලනය වෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවනේ පුතේ. පිස්ටන් එකක් චලනය වෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ඒ වගේම පිස්ටන් එකකට චලනය වෙන්න පුළුවන් අවම සීමාවකුත් තියෙනවා. හරි. ඔය උපරිම සීමාවයි අවම සීමාවයි අතරනේ ඉතින් පිස්ටන් එක චලනය වෙන්නේ. නේද? උපරිම සීමාවයි අවම සීමාවයි අතර තමයි පිස්ටන් එක චලනය වෙන්නේ. පැහැදිලිද? මම දැන් මුලින්ම අවම සීමාවේ පිටවන්නම්කො පිස්ටනේ. හරි. මුලින්ම මම දැන් පිස්ටනේ අවම සීමාවේ පිටවන්නම්. නෑ මම පිස්ටනේ අවම සීමාවේ තමයි පිටවෙන්නේ. උතර පිස්ටනේ තියෙනවා. මේ වලලු හැම වෙලේම තුනක් නෑ පුතේ මේ දෙපාර එන්ජින් වල වලලු තුනක් නෑ හොඳේ. හරි. දෙපාර එන්ජින් වල වලලු දෙකයි තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? දෙපාර එන්ජින් වල පුතේ මේ ස්නේහන ක්‍රියාවලිය වෙන්නේ 2T කියන ස්නේහන කාරකයෙන්. පෙට්‍රල් එක මිශ්‍ර කරලා ඒ 2T කියන ස්නේහන කාරකයෙන් එන්ජින් එක ඇතුළේ ස්නේහන ක්‍රියාවලිය වෙන්නේ. අන්න ඒ නිසා ඒකේ තෙල් පාලන වලවක් එහෙම නැත්නම් ඔයිල් රින් එකක් නැහැ. 2 ස්ට්‍රෝක් වාහනයක පැහැදිලිද? 2 ස්ට්‍රෝක් වාහනයක හොඳට මතක තියාගන්න තෙල් පාලන වලක් නැහැ කියන સિદ્ધාන්තය. ඒක මතක තියාගන්න හොඳේ. 2 ස්ට්‍රෝක් එන්ජින් එක තෙල් පාලක වලක් නැහැ. ඕවත් සමහර විට අර පොයින්ට් එකක් විදිහට වගේ අහන්න ඉඩක් තියෙනවා. හරි. ඕවත් පොයින්ට් එකක් විදිහට අහන්න ඉඩක් තියෙනවා. පැහැදිලිද? හරි. දැන් පිස්ටන් එක මේ උපරිම ගමන් සීමාවට අපි නමක් කියනවනේ. මොකද්ද කියන්නේ? top dead center. TDC කියලා කියනවා. පහළ සීමාවටත් නමක් කියනවා. මොකද්ද? bottom dead center. BDC කියලා කියනවා. හරි. උඩට කියනවා TDC, යටට කියනවා BDC කියලා. මොකද්ද ඔය TDC කියන්නේ? පිස්ටනේ ගමන් කරන උපරිම සීමාව. හරි. පිස්ටනේ ගමන් කරන උපරිම සීමාවට අපි කියනවා TDC කියලා. පිස්ටනේ ළඟා වන පහළම සීමාවට අපි කියනවා BDC කියලා. පැහැදිලිද? පිස්ටනේ ගමන් කරන උපරිම සීමාව TDC, ගමන් කරන පහළම සීමාව BDC කියලා කියනවා. පැහැදිලිද? එතකොට මේ TDC සහ BDC අතර ගමන් කරන වාරයක් අපි කියනවා ස්ට්‍රෝක් එකක් කියලා. හරි. මේ දෙන්න අතර ගමන් කරන වාරයකට අපි කියනවා ස්ට්‍රෝක් එකක්. පහරක් කියලා කියනවා. හරි. මේ දෙන්න අතර එක ගමන් වාරයකට අපි කියනවා ස්ට්‍රෝක් එකක්. එහෙම නැත්නම් පහරක් කියලා. ස්ට්‍රෝක් එහෙම නැත්නම් පහරක්. හරි. ස්ට්‍රෝක් කියලා අපි කියනවා. එහෙම නැත්නම් පහරක් කියලා කියනවා. පහරක්. හරි. පහරක් කියලා කියනවා. එතකොට දැන් සමහරක් වාහන තියෙනවා පහරවල් 4කින් ජවය උත්පාදනය කරනවා. සමහරක් වාහන තියෙනවා පහරවල් 2කින් ජවය උත්පාදනය කරනවා. පැහැදිලිද? සමහරක් වාහන තියෙනවා පහරවල් 4කින් ජවය උත්පාදනය කරනවා. සමහරක් ඒවා තියෙනවා පහරවල් 2කින් ජවය උත්පාදනය කරනවා. දැන් පුතේ මේ TDC සහ BDC අතර පරිමාව. හරි. TDC සහ BDC අතර පරිමාව. අන්න ඒකට අපි කියනවා සැප්ටොලියම් ඒවත් පිස දමන පරිමාව කියලා. හරි. සැප්ටොලියම් එකේවත් පිස දමන පරිමාව කියලා අපි යාට කියනවා. හරි. සැප්ටොලියම් එක එහෙම නැත්නම් අපි කියනවා පිස දමන පරිමාව කියලා.
පිස දමන පරිමාව. TDC සහ BDC අතර පරිමාවට අපි කියනවා පිස දමන පරිමාව කියලා. පැහැදිලිද? පිස දමන පරිමාව කියලා කියනවා. පිස දමන පරිමාව කියලා කියනවා. TDC සහ BDC අතර පරිමාවට. පැහැදිලිද? TDC සහ BDC අතර පරිමාවට අපි කියනවා පිස දමන පරිමාව කියලා. ඊළඟට පුතේ මේ පිස්ටන් එකට ළඟා වෙන්න බැරි පරිමාවක් තියෙනවනේ. මෙන්න මේ කොටස එක පිස්ටන් එකට ළඟා වෙන්න බෑ. හරි. පිස්ටන් එකට ළඟා වෙන්න බෑ. අන්න ඒකට පුතේ අපි කියනවා මොකද්ද? සහන පරිමාව කියලා. මේකට අපි කියනවා සහන පරිමාව කියලා. සහන පරිමාව. පැහැදිලිද? සහන පරිමාව. එතකොට මේ පිස්ටන් එකට ළඟා වෙන්න බැරි පරිමාවට අපි කියනවා පිස දමන සහන පරිමාව. පිස්ටන් එක ගමන් කරන සීමාවේ පරිමාවට අපි කියනවා පිස දමන පරිමාව කියලා. හරි. පිස දමන පරිමාව. දැන් පුතේ අපිට එහෙනම් සම්පීඩන අනුපාතය ගණනය කරන්න පුළුවන්. සම්පීඩන අනුපාතය සම්පීඩන අනුපාතය. හරි. අපි පුතේ මේකට ඉංග්‍රීසියෙන් කියනවා කම්ප්‍රෙෂර් රේෂියෝ කියලා. හරි. කම්ප්‍රෙෂර් රේෂියෝ කියලා කියනවා. එතකොට මේ සම්පීඩන අනුපාතය අපිට ගණනය කරගන්න පුළුවන් පුතේ මුළු පරිමාව සහන පරිමාවෙන් බෙදුවොත්. හරි. මුළු පරිමාව සහන පරිමාවෙන් බෙදුවොත් අපිට පුළුවන් ගණනය කරගන්න සම්පීඩන අනුපාතය. මුළු පරිමාව කියන්නේ මොකක්ද? මුළු පරිමාව කියන්නේ සහන පරිමාව ධන පිස දමන පරිමාව. සහන පරිමාව ධන පිස දමන පරිමාව. සහන පරිමාව ධන පිස දමන පරිමාව. ඒකට නේ අපි කියන්නේ මුළු පරිමාව කියලා. අන්‍යව බෙදන්න ඕන කාගෙන්ද? සහන පරිමාව. හරි. ඒව බෙදන්න ඕන සහන පරිමාව. සහන පරිමාවෙන් බෙදන්න ඕන. ඔන්න ඕකෙන් තමයි අපිට පුළුවන් වාහනයක සම්පීඩන අනුපාතය ගණනය කරගන්න. හරි. වාහනයක සම්පීඩන අනුපාතය ගණනය කරගන්න පුළුවන් ඔය සූත්‍රය. හරි. වාහනයක සම්පීඩන අනුපාතය ගණනය කරගන්න පුළුවන් මේ සූත්‍රය. මොකද්ද? සම්පීඩන අනුපාතය සමානයි සහන පරිමාව ධන පිස දමන පරිමාව බෙදීම සහන පරිමාව. හරි. එතකොට පුතේ මේ දෙන්න වෙනකොට ඕන මුළු පරිමාව කියලා ලිව්වේ කියන්නේ. සිලින්ඩර් එක මුළු පරිමාවත් කියලා ලියන්නකෝ. සිලින්ඩර් එක මුළු පරිමාව. සිලින්ඩර් එක මුළු පරිමාව. සිලින්ඩර් එක මුළු පරිමාව සමානයි සහන එන්ජිමක මුළු පරිමාවක් කියලා පටලවා ගන්න එපා. සහන පරිමාව ධන පිස දමන පරිමාව. සහන පරිමාව ධන පිස දමන පරිමාව. පැහැදිලිද? හරි. එන්නකෝ ඊළඟ මාතෘකාවට. ඊළඟට අපි කතා කරන්නේ සිව්පහර එන්ජින් සහ දෙපහර එන්ජින් ගැන. කියන්නේ මුලින්ම අපි ලියාගමු මාතෘකාව එන්ජින් වර්ගීකරණය කියලා. මාතෘකාව ලියාගමු එන්ජින් වර්ගීකරණය. එන්ජින් වර්ගීකරණය. එන්ජින් වර්ගීකරණය. එන්ජින් වර්ගීකරණය. එන්ජින් වර්ගීකරණයේ මුලින්ම අපි වර්ග කරනවා අංක 1 පහර අණුව එන්ජින් වර්ගීකරණය. 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 පහර අණුව අපිට එන්ජින් වර්ග කරන්න පුළුවන් ආකාර දෙකකට. එක දෙපහර එන්ජින් අනිත් එක අපිට වර්ග කරන්න පුළුවන් සිව්පහර එන්ජින්.
හරි. සිව් පහර එන්ජින්. සිව් පහර එන්ජින්. සිව් පහර එන්ජින්. සිව් පහර එන්ජින්. දෙපහර එන්ජින් නැවත වර්ග කරන්න පුළුවන්. දෙපහර පෙට්‍රල්. දෙපහර පෙට්‍රල්. දෙපහර පෙට්‍රල්. ඊට පස්සේ දෙපහර ඩීසල්. දෙපහර ඩීසල්. ඩීසල්. සිව් පාරත් ඔය විදිහටම වර්ග කරන්න පුළුවන්. සිව් පහර පෙට්‍රල්. සිව් පහර පෙට්‍රල්. ඊළඟට සිව් පහර ඩීසල්. හරි. සිව් පහර ඩීසල්. සිව් පහර ඩීසල්. හරි. මෙන්න මේ වර්ගීකරණය දාගන්න. මේ වර්ගීකරණය දාගන්න. ඉක්මනට දාගන්න. ලියාගන්න ඉක්මනට. ලියාගන්න එන්ජින් වර්ගීකරණය කියන එක. එන්ජින් වර්ගීකරණය ලියාගන්න. පහර අනුව එන්ජින් වර්ගීකරණය. දෙපහර එන්ජින්, සිව් පහර එන්ජින්. දෙපහර එන්ජින් සහ සිව් පහර එන්ජින්. දෙපහර එන්ජින් සහ සිව් පහර එන්ජින්. දෙපහර එන්ජින් සහ සිව් පහර එන්ජින්. හරි. අපි මේකෙදි ළමයි තව පොඩි වෙලාවකින් බ්‍රේක් එකක් ගන්නවා. ආය ක්ලාස් එක පටන් ගන්න ඊට පස්සේ 7ට. හරි. ආය ක්ලාස් එක පොඩ්ඩක් පටන් ගන්න 7ට. ඒ 7ට පටන් ගත්තට පස්සේ ආය කන්ටිනියස්ලි යනවා. එතකොට කාලා කරලා 7 වෙද්දි ආය සෙට් වෙන්න. හරි. කාලා කරලා 7 වෙද්දි සෙට් වෙන්න. සර් අද පද්ධති වෙනකම් කරනවා නේද? ඔව් පද්ධති ටික අද කරනවා. ඔක්කොම ටික වේගෙන් සාකච්ඡා කරගෙන යනවා මේ. හරි. ඔක්කොම වේගෙන් සාරාංශගතව සාකච්ඡා කරගෙන යනවා. හරි. ආයේ ක්ලාස් එක ස්ටාර්ට් කරන්නේ 7ට හරි. ආයේ ක්ලාස් එක ස්ටාර්ට් කරන්නේ 7ට. 7 ඉඳන් ආයේ ක්ලාස් එක එක දිගට කන්ටිනියස්ලි කරගෙන යනවා. මේ ඊට පස්සේ මෙතන එන්ජින් වර්ගීකරණය පහර අනුව හැඩය අනුව හරි සිලින්ඩර වල වැල්ව පිහිටීම අනුව ඉන්ධනය අනුව හරි ඒ විදිහට අපි ඔක්කොම කතා කරලා ඊට පස්සේ ජලන පද්ධති ටික කතා කරලා ඒ කියන්නේ සම්පීඩන ජලන පද්ධති, කුලිඟු ජලන පද්ධති ඊට පස්සේ ඉන්ධන පද්ධති, ස්නේහන පද්ධති, සිසිලන පද්ධති, සම්ප්‍රේෂණ පද්ධති ඒ ඔක්කොම පද්ධති ටික වේගින් කතා කරගෙන යනවා. සිවිල් වලටත් ස්පීඩ් රිවිෂන් එකක් තියෙනවා පරණ YouTube channel එකේ තියෙනවා බලන්න. හරි. පරණ YouTube channel එකේ තියෙනවා බලන්න.
හරි නේද? හරි. එතකොට අපි ලයිව් එක 7ට පටන් ගමු. හරි. ලයිව් එක ආයේ 7ට පටන් ගමු. 7 ඉඳන් ආයේ කන්ටිනියස්ලි ලයිව් එක කරගෙන යනවා. එතනින් පස්සේ අපිට කීයේ දන්නේ මේ කිවර කරද්දි ටයිම් එකක් කියන්න බෑ. නමුත් මේ අද මම උපරිම උත්සාහයක් දරනවා. පාන්දර 1 2 වෙනකල් හරියදලා මේ වැඩේ ඉවරයක් කරලා දාන්න අදට ඔම්බයි ලයිව් එක. පැහැදිලිද? හරි. ඒ නිසා මෙතනින් එන්ජින් වර්ගීකරණය කියන තැනින් අපි මේ ෆස්ට් සෙෂන් එක ඉවර කරනවා. ආයේ සෙකන්ඩ් සෙෂන් එක මම 7ට ස්ටාර්ට් කරනවා. 7. හරි. එහෙනම් 7 වෙද්දී ආයේ ලයිව් එකට සෙට් වෙන්න ලින්ක් එක දාන්න 7 වෙද්දී. හොඳයි.